புதைந்த தேயிலை செடியில் அடியில் புதைந்த அப்பனின் சிதைமேல் ஏழை மகனும் ஏறி மிதித்து எங்கவர் வாழவு தன்னுயிர் நீப்பார். என்ன மனிதர் இறந்தார்க்கு இங்கோர் கல்லறை எடுத்திலர் வெக்கம் தன்னை மறைக்கதானோ அவ்விறைவனும் தளிர்பசும்புள்ளால் தரை மறைத்தனனோ. දැන් මම මේ පින්තූරේ මුලින් අඳුන්වලා ඉන්නම් පින්තූර කීපයක් පෙන්වන්නම්. දැන් මේක මේ පේරාදෙනියේ ගත්ත එකක්. ඒ කියන්නේ මට මේක ඉස්සෙල්ලා පෙන්වන්න ඕන උනේ එකක්. ඒ කියන්නේ දැන් අපිට ඔය ඩිසාස්ටර් එකක් වුණාම ඒ හැමදේම බලපාන විදි තියෙනවා. එතකොට දැන් මගේ ගත්තම මම ඉපදුනේ එහෙ සහ ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලා හැදිලා වැඩුණේ එහෙම. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තාම දැන් ගම් වතුර වලට ප්‍රධාන හේතුව සහ ඒ ගම් වතුර ඇති වුණේ මහවැලි ගඟ හරහා. එතකොට මේ මහවැලි ගඟ කියන එක ඒ කියන්නේ ගොඩක් පොඩි කාලේ ඉඳලා අර එක එක කාලවලදී අපි ඒ යුරේ එක එක තැන්වල ජීවත් වෙලා තියෙනවා. මොකද ඒ කියන්නේ මගේ ගෙදර කට්ටිය අම්මාගේ ටීචින් කරන එකත් එක්ක එයා යන ඉසව් වලට යන එකත් එක්ක උදාහරණයක් විදිහට ඒ කියන්නේ මගේ ගම තියෙන්නේ හිඳගල ඒ හරියෙන් තමයි ගොඩක් ඩැමේජ් වෙලා තිබ්බා. ඒ කියන්නේ ගඟ පිටාර ගලපු එකෙන් ඊට පස්සේ පේරාදෙනිය එහෙම එහෙම අර එක එක කාල තිබිලා තියෙනවා ජීවිතේ. ඒ කියන්නේ හිඳපු ඒවා ඒ කියන්නේ මයංගනේ ඊට පස්සේ ගම්පල එහෙම එහෙම. ඉතින් මේක මේ පේරාදෙනියේ කැම්පස් එක ගාව මේ යකාපාලම හැමෝම දන්නවා ඇති. එතන ඒ කියන්නේ පොඩි නිවාස කීපයක් තියෙනවා. ඒ කියන්නේ කැම්පස් එකේ වැඩ කරන ඒ කියන්නේ අර නිල නොවන විදියට මොකක්ද ඒකට කියන්නේ ඒ කියන්නේ ඇකඩමික් නෙවෙයි ඇකඩමික් නොවන නන් ඇකඩමික් ස්ටාෆ් එක විදියට වැඩ කරන අය ගොඩක් ඉන්නේ මේ වගේ තැන්වල. මේ එතන ඒ කියන්නේ ගෙවල් තියෙනවා ඒවා ඔක්කොම යට වුණා එකට. එතකොට මේ ඒ ගෙදරක ළමෙක් ඒ කියන්නේ ගම් වතුර ඇවිල්ලා සතියකට දෙකකට විතර පස්සේ අර පොත් සහ එයාගේ ඉස්කෝලේ යන ඒවට අදාළ ඒවා වේලන්න රේල් පාර අයිනේ දාලා තිබ්බ ෆොටෝ එකක් තියෙන්නේ. මම ඒකෙන් පටන් ගන්නම්. එතකොට දැන් අපි මේ මොකද්ද මේක ගැන කතා කරද්දී පොඩ්ඩක් වෙන විදියකට තේරුම් ගන්න ඕන කාලයක් මම හිතන්නේ මේ විදුර අයියලා සහ අපි කියන්නේ ඔය කතා ඔය ඩිස්කෂන් එකේ ටික කාලෙක ඉඳලා හිටියා. ඒ කියන්නේ දැන් අර හැම වෙලේම අපි බලන්නේ සංවර්ධනය මොන විදියටද වෙන්නේ අපේ රටේ එහෙම කියන එක. ඒ කියන්නේ විශේෂයෙන් අපි ගත්තොත් අපේ රටේ ඉතිහාසයත් එක්ක ඒ කියන්නේ යුද්ධ ඉවර වෙලා ඊට පස්සේ කාලෙදී ගොඩක්ම සංවර්ධන මූලික ඒ කියන්නේ පෙන්වීමක් තමයි තිබ්බේ. හැබැයි මේ පෙන්වීම ASCII හැංගිවිලා ඉන්න ගොඩක් දේවල් අපිට පේන්න ගත්තා මේ ක්ලයිමේට් ඩිසාස්ටර් එකත් එක්ක. ඒ කියන්නේ අපි හිතුවේ නෑ මේ දේවල් හරි ඔක්කොම ලස්සනට තියෙනවා. මේ නාගරික ප්‍රදර්ශනය හරි මොකක් හරි ඒ දේවල් තිබ්බා. හැබැයි ඉතින් අර ඒවා ලස්සනට තිබ්බාට ඒ වගේ යටිපැත්ත මොනවද තියෙන්නේ කියන එක මම හිතන්නේ මේ ක්‍රයිසිස් එකත් එක්ක ගොඩක් හෙළිදරව් වුණා සහ ඒක ගොඩක්ම වැදගත් වෙන්නේ දැන් ඉස්සරහට අපි මොනම යම් විදිහේ දේවල් කරත් ඒ කියන්නේ පොලිසි නැත්නම් ප්‍රතිපත්තිමය වශයෙන් උනත් නැත්නම් රටක් විදිහට අපේ සංවර්ධන වැඩපිළිවෙල හඩගස්සන විදිය හරි නැත්නම් ඉස්සරහට තියෙන අර්බුදත් එක්ක මේ අර්බුදයේ එක්කාසු කරගෙන ඒවට විසඳුම් හොයන එක උනත් කරද්දී ඒක ඒ කියන්නේ අනුකූල කරගන්න එක සෑහෙන වැදගත් වෙනවා. මොකද මේ ඒක අනුකූල කරගත්තේ නැත්නම් ඒක ලොකු මීට වැඩිය ලොකු අර්බුදයක් වෙන්න පුළුවන් ඊළඟ වැස්සකදී වුණත්. ඉතින් මේ එතකොට දැන් මට කියන්න ඕනුනේ ඒකයි. ඒ කියන්නේ දැන් මේ ගොඩක් ඒ සංවර්ධන ව්‍යාපෘති සහ ඊට කලින් ඒ කියන්නේ අපි දන්නවා මේ අපේ රට යටත් විජිත වෙලා තිබ්බා බ්‍රිතාන්‍ය යටතේ. ඒ කාලෙදී ගොඩක් ඔය කඳුකරය ආශ්‍රිතව අපනයන භෝග වගා කරන එක වැඩි වුණා. තේ සහ ඒ දේවල් තේ රබල් ඒ දේවල් කෝෆි ඒ ඔක්කොම තේ තමයි වැඩි හරියක් තියෙන්නේ. මම හිතන්නේ විජේ ඒ ගැන වැඩියෙන් කතා කරයි. එතකොට දැන් අර ඒ හැමදේම ඉඳලා ඒ ජනාවාස බිහිවීම ඒ ඔක්කොම එක්ක ඒ කියන්නේ කොච්චරක් දුරට අපි විද්‍යාත්මකව ඒ කියන්නේ නැත්නම් ජියොලොජි ඒ කියන්නේ භූ විද්‍යාත්මක දේවල් ඒ කියන්නේ අනුකූල කරගෙන ඊට පස්සේ අනිත් පැත්තෙන් කාලගුණික වශයෙන් මේ ගම් වතුර වල ඇති වෙන කලාපයක් කොහොමද ඕකේ හිස්ටරි එක පොඩ්ඩක් අපිට වෙනම හොයන්න පුළුවන් නම් ඒ කියන්නේ මම හිතන්නේ මේවා අර මේ අධ්‍යාපන ක්‍රමය ආශ්‍රයවත් වැඩි කතා වෙන්නේ නැති ඉතිහාසයක්. මේ දැන් මේ ගම්පල වගේ ගත්තොත් ගම්පල ස්ටේෂන් එකේ ගහලා තියෙනවා. ඒ කියන්නේ එක එක කාලවල වතුරාව ලෙවල්ස්. ඒ කියන්නේ ඒක මේ සැරේ විතරක් මේ දිත්වා කුණාටු ආව නිසා ඇති වෙච්ච එකක් නෙවෙයි. ඊට කලින් කාලවලදීත් ලෝකේ අඩු වැඩි වශයෙන් මේක වෙලා තියෙනවා. ලෝකෙ නෙමෙයි මේ කියන්නේ ලංකාවේ අඩු වැඩි වශයෙන් මේක වෙලා තියෙනවා. එතකොට දැන් අර මේක ලොකු කතාවකුත් තියෙනවා. ඔක පිටිපස්සේ ඊට පස්සේ අනිත් පැත්තෙන් දැන් මහවැලි ව්‍යාපෘතිය වගේ ලොකු ජල විදුලි බලාගාර ඇති කරන ව්‍යාපෘති ඇති වෙනවා. එතකොට දැන් අපි හැමෝම දන්නවා ඒ කියන්නේ මේ මහවැලි ගඟ හරහා ඇතිවෙච්ච ගම් වතුරේදී ගොඩක් දුරට
මේ බලපෑවේ මහවැලි ගඟ සහ මේ කොත්මලි ඩෑම් එකෙන් රිලීස් කරපු වතුර ටික හරියට මැනේජ් කරගන්න බැරුව මොකද ඒ නොවැම්බර් අග කාලෙදී 26 27 28 ඒ කාලෙදී වැඩිම වර්ෂාපතනයක් ලැබුණ කලාපය තමයි ඔය මධ්‍යම කඳුකරේ විශේෂයෙන් ඔය මාතලේ ගම්මඩුව කියන ගමට තමයි වැඩිම තිබ්බේ දවස් එකේ මේ මම හිතන්නේ මිලිමීටර් 450ක් හරියම ගාන. ඊට අඩු නමුත් ඒ කියන්නේ ඉහළ ගණන් තමයි අනිත් ප්‍රදේශවලට තිබ්බේ විශේෂයෙන් ගිනිගත් තේන කොත්මලේ ඒ ජලාශ පෝෂණය වෙන ප්‍රදේශවල. එතකොට මේ දැන් අර මම කියන්නේ ඒක ඉතිහාසය ඇවිල්ලා තියෙනවා. හැබැයි අර දැන් මේ මහවැලි ව්‍යාපෘතිය හැදෙන එකත් එක්ක ගොඩක් අය එක්ස්පෙක්ට් කරා ඒක මේ නැති වෙයි කියලා. ඒ කියන්නේ ඒ වගේ ඌදුරක් ඉස්සරහට මොකද ඒකේ කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි එතනත් ලොකු ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ දැන් මහවැලි වගේ එකක් ඇයි එච්චර මුහුදු මට්ටමින් ඉහළ තැනක හදන්න මේවා කරේ. ඒවා ලොකු මේ ව්‍යාපෘතියක්. ඒ කියන්නේ මහවැලි මේ ව්‍යාපෘතිය යටතේ ඒ කියන්නේ කොත්මලේ වික්ටෝරියා රන්ටැබේ රන්දෙනිගල ඊට සන්තිමට මොරගහකන්ද එකත් හැදුවා. එතකොට දැන් අර ඒ දේවල් සංවර්ධනීය විදිහට එළියට දාලා දැන් ඒ කාලේ අපි හිතුවට ජල විදුලිය තියෙනවා අර වික්ටෝරියා එකේ මේ වාන් දැම්මා මේක මාර ලස්සනයි අරකයි මේකයි කියලා හිතුවට ඒ කියන්නේ ඒක අර දීර්ඝකාලීන ප්‍රතිඵල ගැන සැලකිලිමත් නොවීමක් විදිහට තමයි මට නම් ඒ කියන්නේ තේරෙන්නේ. ඒ කියන්නේ ඒ කලාපේ ජීවත් වෙච්ච කෙනෙක් සහ මේකත් එක්ක දැක්ක දේවල් එක්ක. ඉතින් මේ එතකොට දැන් මේකේ ප්‍රධානම දේ තමයි ඉතින් අර මේ දේවල් ඔක්කොම අර අපේ ආර්ථික ක්‍රමය සහ දේශපාලන ක්‍රමය යන විදි අපි දන්නවා. ඒ කියන්නේ අපි නොදැන හිටපු කාලෙකුත් තිබ්බා බහුතරයක්. හැබැයි දැන් ගොඩක් අයට තේරෙනවා කියලා මං හිතනවා. මේ ඉතින් අර ඒ කාලවලදී ඒ දේවල් ඒ ව්‍යාපෘති විදිහට නැත්නම් දේශපාලන බලය මේවා කරන්න ඒ විදිහට ඒවා මවාපෑවට ඒ වගේ අර දීර්ඝකාලීන ප්‍රතිඵලය කියන එක ගැන හරියට මේවා වෙලා නැහැ. අනිත් පැත්තෙන් අපේ ගොඩක් ඒ කියන්නේ දූරාවලි වල ප්‍රශ්න තියෙනවා. ගොඩක් අය දකින්න නැති. ඒ කියන්නේ පහුගිය කාලේ නිවුස් එකදී ඒ දේවල් වල කොහොමද ඒක මැනේජ් වුනේ. එතකොට රජයක් විදියට උනත් ඒක සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් කරගන්න අමාරු තත්ත්වයක් තිබ්බා. මොකද ඒක තනියෙන් කරන්න පුළුවන් එක්කුත් නෙවෙයි. ඊට අමතරව එතනින් එහාට ගියාම ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එක ඒ වගේ හදපු ආයතන තියෙනවා. ඒ දේවල් එක්කත් ඒවා හරියට මැනේජ් කරන්න ඕනේ. ඉතින් අර ඒ වගේ අඩුපාඩු තිබ්බා. හැබැයි ඒක වෙන විදිහකට කළමනාකරණය වුණා. ඉතින් අර අපි ඒක අඩුපාඩු වලට බැනවනින්නොත් වැඩිය මේ වෙලාවේ මේක හැදිච්ච විදියත් එක්ක අලුත් දෙයක් අපිට හරිගස්සගෙන මේ වගේ එකක් ඉස්සරහට આવොත් කොහොමද මේව වෙන්නේ කියන එක ඉස්සරහට අනිවාර්යෙන් එනවා. ඉතින් දැන් ලෝකේ තියෙන ප්‍රවණතාවයත් එක්කත් ඒක පේන තියෙනවා. ඉතින් ඒකට අවස්ථාවක් කරගන්න පුළුවන්. වැඩි දිනෙට අර්බුද ගොඩක් තියෙනවා. ඉතින් අර මට කියන්න ඕනේ දැන් මේ දේවල් ඔක්කොම ඒ කියන්නේ අපි විසින්ම කරන සංවර්ධනය නැත්නම් මිනිසා විසින් කරන සංවර්ධනයේ යම් දේවල් කෙරෙහි අපි අවධානය නොදක්වන එක ඒ කියන්නේ ගොඩක් දුරට ලාභය නැත්නම් ඒ දේවල් පදනම් කරගෙන විතරක් දේවල් කරන එක ඊට පස්සේ අනිත් පැත්තෙන් දැන් අර ගොඩක් ප්‍රතිපත්ති සහ ඒ දේවල් හැදෙන්නේ මේ පරිසරයට අදාළව ඒ කියන්නේ මිනිසා මූලික කරගෙන ඒ කියන්නේ ඇන්ත්‍රොපොසෙන්ට්‍රික් කියලා කියන්නේ ඒ විදිහට. එතකොට මිනිසා තමයි උඩින්ම ඉන්නේ අනිත් අයට මොන වුණත් කමන්නේ වගේ අදහසක් තමයි ඒ කියන්නේ මම නම් ඒකෙන් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්නේ. ඒ ගැන කතා කරන්න පුළුවන් අපිට ඉස්සරහට. මේ ඉතින් ඒ දේවල් එක්ක ඒ කියන්නේ ගොඩක් ප්‍රතිපත්ති වුණත් හැදෙද්දී මේ ඒ කියන්නේ හැම වෙලේම දැන් මිනිස්සුන්ට හානි වෙනවා නම් පරිසරයට මොනවත් වුණත් කමන්න. දැන් අපි කලින් කතා කරා මේ වන සත්ව සහ මිනිස් ගැටුමේදී වඳුරෝ අලි හැම එකම ඒ කියන්නේ කෘෂිකර්මාන්තයට වෙන බලපෑමේදී වුණත් ඒ කියන්නේ දැන් රජයේ වුණත් ඒ ගැන ප්‍රකාශ කරේ ගොඩක් වෙලාවට නෑ මේක මේ සත්තු එක්ක අයින් කරලා මේවා කරන්න ඕනේ දූපත් වලට ගිහිල්ලා දාන්න ඕනේ. ඒ වගේ අදහස් එක. හැබැයි එතන මම හිතන්නේ ලොකු බැලන්ස් එකක් හදාගන්න සහ මම හිතන්නේ අපි ටිකක් ඔය මොඩර්න් හිස්ටරි එක නැත්තම් රාජ්‍යයක් විදියට අපි සංවර්ධනය වෙන හරි හැම පැවැත්මක් ඇති කරගන්න හිස්ටරි එකට කලින් යුගයට ගිහිල්ලා බලුවොත් ඒ කියන්නේ සමහර තැන් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඒ ගනුදෙනුව ඒ කියන්නේ වෙන විදිහකට එක ප්‍රජාවන් ඒක ගෙනිච්ච විදි. ඒ කියන්නේ හොඳම උදාහරණය තමයි ඒ කියන්නේ වැඩි ජනතාව හරි නැත්නම් ඒ ආදිවාසී කණ්ඩායම් ඒගොල්ලොත් එක්ක තිබ්බ හුවමාරු ඒ කියන්නේ පරිසරය සහ ඒ බැලන්ස් එක කොහොමද හදාගත්තේ කියන එක. ඒකෝට දැන් වෙනකොට තියෙන සංකීර්ණ ප්‍රවාහයත් එක්ක විශේෂයෙන් දැන් අපි ආර්ථිකය ලිබරලයිස් කරා 1978 ඒවත් එක්ක ඒ කියන්නේ අර ප්‍රොෆිට් සෙන්ට්‍රික් ඒ දේවල් එක්ක තමයි ගොඩක් සංවර්ධන දේවල් මේවා වුණේ සහ අනිත් පැත්තෙන් දේශපාලනයට මම අර කලින් කිව්වා වගේ ඒක නිකන් අර එළියට පෙන්වන්න
සහ දෙයක් හදන්න ඕනේ කියලා හදුවට ඒකේ අර ඒ කියන්නේ දීර්ඝකාලීනව විද්‍යාත්මක පදනමක් යටතේ කරනවා සෑහෙන අඩු වුණා පහුගිය කාලේ. ඉතින් අර ඒවා ඡන්ද බලාපොරොත්තුෙන් මේවා කරා මේක හැදුවා එහෙම කියලා. ඉතින් මම හිතන්නේ අර ඒක මේ ගම් වතුරත් එක්ක ඒ ලේයර් එක හොදගෙන ගිහිල්ලා අපිට ආයෙ ඇත්ත කතාව පේන්න ගත්තා වගේ එකක් තමයි උනේ කියන එක. ඊට පස්සේ මේ අනිත් පැත්තෙන් මට පොඩ්ඩක් කියන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔය මේ දැන් මහවැලි ගඟ ගත්තාම ඒ කියන්නේ දැන් අපි ගෙවල් පැත්තෙන් සහ ඒ ඒරියා එකෙන් යන එක කොත්මලෙන් එන එක දැන් ඒකෙදි මේකේ ෆොටෝස් එහෙමත් ඇති ටිකක් මම ටිකක් ෆොටෝස් එක්කම පැහැදිලි කරගෙන යනවා. එතකොට අපිට කාලය ඉතුරු කරගන්නත් පුළුවන් වෙයි. මේවා මේ කොළඹ ඒවා මේ වැල්ලම්පිටිය නෙමෙයි මේ ගොඩ කොළොන්නාව හරියේ කැලණිය ගඟ පිට අරගලලා ඒ හරිය සැහැණ යට වෙලා තිබ්බා මේ හරිය මේ සැරේ. එතකොට අර ඒ ගෙවල් යට වුණාට පස්සේ ඒ වගේ තියෙන අර මේ කඩවල් ඒ වගේ මේ වගේ මිනිස්සු ෆ්‍රිජ් එකක් තියෙනවා. ඒ දේවල් ආය සුද්ධ කරන්න අයින් කරන්න එහෙම කරන අවස්ථාවක් මේක වැල්ලම්පිටිය හරියේ. මේ ෆොටෝ එක පොඩ්ඩක් මම කැමති වැඩියෙන් පොඩ්ඩක් විස්තර කරන්න. මේක මේ නුවර මාතලේ සහ කුරුණෑගල බෝඩර් එකට අදාළව නුවර දිස්ත්‍රික්කයේ තියෙනවා අංකුඹුර කියලා ප්‍රදේශයක්. ඒකට අංකුඹුරට යන්න පාරවල් තියෙනවා නුවර පැත්තෙන් අලවතුගොඩ පාර සහ අනිත් පැත්තෙන් පූජපිටිය පාර කියලා. මේක අලවතුගොඩ පාරේ රඹුකැල කියලා ගමක් තනිකර නායකයා. ඒ කියන්නේ ගම තනිකර ඒ කියන්නේ මුස්ලිම් කමියුනිටි එකක් ඉන්න ගමක්. එතකොට මේ එකේ එක පින්තූරයක් තියෙන්නේ මේක ඒ කියන්නේ දැන් මේ මෙතන පේන ඇති මුස්ලිම් කාන්තාවක් ඇවිල්ලා බලනවා. ඒ කියන්නේ ඒගොල්ලන් ගෙදර තිබ්බ තැන වෙන්න ඕනේ. ඒගොල්ලෝ ඇවිල්ලා බලනවා. එතකොට මේ ලෙවල් එකෙන් තමයි පාර තියෙන්නේ. එතකොට පාරට උඩින් තිබ්බ ගමයි එතනින් පල්ලෙහාටයි ඒ කියන්නේ ගෙවල් ඔක්කොම 30 35ක් විතර ඩැමේජ් වෙලා තිබ්බා මේ ඒ පින්තූරේ. මම හිතන්නේ ඒක අර අපිට ඒ මිනිස්යාගේ පුංචිකමත් එක්ක ඒ කියන්නේ නායාම කොච්චර ලොකුද කියන එක හොයන්න පුළුවන් කියලා මට හිතුණා පස්සේ. මේක මේ අර යකාපාලම යට ඒ කියන්නේ අර ගොඩක් උණ පඳුරු සහ ඒ අර ගම් යූර තිබ්බේවා හොදගෙන ආවිලා හිර වෙලා තිබ්බා. ඒකෙන් තමයි අර ඒ පාලම ටිකක් අර ඇඹරිලා ඒක හදන්න වෙන තත්ත්වයටපත් වෙලා තිබ්බේ. මේක රම්බොඩගම කියලා ගමක් අහලා ඇති. ඒ කියන්නේ ඒ රම්බොඩගම තනිකර නායකයා මේවකට රම්බොඩගම විශේෂය එකක් දැන් අර පහුගිය මැයි මාසේ ඇක්සිඩන්ට් එකක් වුණා ළඟම බස් එකක් නුවරඑළිය හරි කොහේ හරි යන්නේ බස් එක වැටුනේ ওই ගමට ගමේ එක පැත්තකට. එතකොට බස් එකේ හිටපු අය ඔක්කොම බේරගත්තේ ඒ ගමේ හිටපු අය. හැබැයි දැන් මේ නායයම ඒක මම හිතන්නේ මම දැනට දකපු නායවල වලින් ලොකුම එකක්. ඒ කියන්නේ කිලෝමීටර් 6ක් 7ක් එක දිගට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ උඩ දැන් නුවරඑළිය නුවර පාර තියෙනවා රම්බොඩ දියැල්ල සහ ගැරන්ඩියල්ල කියලා පැත්තක් තියෙනවා ගැරන්ඩියල්ල. ඒකට උඩ ඉඳලා ඇවිල්ලා ඒ කියන්නේ වතුර පාරක් අලුතෙන්ම හැදිලා ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක ඔක්කොම ඒ ගමම එතනත් මම හිතන්නේ ගෙවල් 40ක් හරි එහෙම ඊට වැඩි ගාණක් ඩැමේජ් වෙලා තියෙනවා. එක ගෙදරක් විතරයි තිබ්බේ ටිකක් හරි බේරලා තියෙන අයිනේ. තියෙනක තව ඉස්සරහා පින්තූරවලදී පෙනෙයි. ඉතින් අර එතනදි ගත්ත ඡායාරූපයක් අර මේක මේ ළමයෙක්ගේ පොතක් වෙන්න ඕනේ. ඉතින් අර ඒකේ මම දන්නේ ගන්නකොට තිබ්බා එතන කාලය දුර සහ කාලය එහෙම කියලා අර ඒවා මම හිතන්නේ සංකේතාත්මකව ඒවා සම්බන්ධ වෙනවත් එක්ක කියන්නේ කොහොමද මේ කාලය සහ ඒ ඔක්කොම මේ භෞතික විද්‍යාත්මකව මෙතන මේ යකාපාලමේ එකක් ඒක මේ හදන්න ගත්තට පස්සේ එතන ඉන්න අයගේ එකක් මේ රම්බොඩගම ඒ කියන්නේ මැද හරිය ඒ කියන්නේ මේක නුවරඑළිය පාර කිට්ටුව කොටස එතනින් මෙතනින් පල්ලෙහා තමයි ඔය අර පොත තිබ්බ ගෙවල් ටික තිබ්බේ මේ මෙතනින් පල්ලෙහා හරිය මෙතනින් උඩ කොටසත් සෑහෙන නාය ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මේක මේ පරණ එකක් මම මේ ෆොටෝ එක දැම්මේ කියන්නේ දැන් මේක 2016 මේ රත්නපුර අයගම අපි ගියා මේ ওই වගේම කියන්නේ නාය ගිහිල්ලා ගම් වතුර ඇවිල්ලා ලොකු ප්‍රශ්න ටිකක් වුණා 2016 මැයි මාසේ. එතකොට ගත්ත එකක් ඒ කියන්නේ මට නිකන් ඒක දාන්න ඕනුනේ කියන්නේ දැන් අපි නිකන් මේක ඉස්සෙල්ලම වුණාගේ දඟලන එකක් තියෙනවානේ. හැබැයි ඒක නෙවෙයි ඉස්සෙල්ලම වුණේ. ඒ කියන්නේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් එකට උනත් ඒ කියන්නේ හොඳ අවස්ථාවක් ඊට කලිනුත් තිබිලා තියෙනවා මේවා කොහොමද මේ මෙකැනිසම් එක හදන්නේ කියන එකට. ඒ කියන්නේ අවුරුදු දැන් 10ක් විතර වෙනවා. මේ ඒ සෙට් එකේ මේ අයගම හරියේ මේ එතන කැම්ප් එක හිටපු ළමයි ඒ කියන්නේ නාය යන එක ගැන අඳපු චිත්‍රයක් ඒක. ඊට පස්සේ මේකේ හිටපු ළමයි ඒවා මේ ඒ වගේ අර පොත් කඩයක්
ඔක්කොම අර ගම් වතුරට යට වෙලා ගියපු එකක්. මෙඩිකල් කැම්ප් එකක් තියෙනවා. මේක අර කිව්ව තැනම පේරාදෙනියේ. මේ අර පාලම හදන්න ගියාට පස්සේ කියන්නේ අර පාලමේ එක පැත්තකින් අනිත් පැත්තට ගේන්න ඕනේ අර සැපියෝ මේ කියන්නේ වතුර බෝතලේ ඉඳලා ඔක්කොම එතන වැඩ කරන හැටි ගත්තා. අනිත් එක මේ දැන් අර පාලමට වෙච්ච හානිය ගැන හොයනවා නම් මේ මම හිතන්නේ මේ උඩ තියෙන කර්ව්ස් වලින් ඒක පේනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ওই පාලම කෙලින් තියෙන්නේ. එතකොට එක කර්ව් එක හරිනම් පේන්න ඕනේ. හැබැයි අර මේක අර බෙන්ඩ් වෙච්ච එක තමයි අර නිකන් ගොඩක් අර කර්ව්ස් ගොඩක් වගේ තියෙනවා කියලා පේන්නේ. මේක තමයි මට පොඩ්ඩක් කියන්න ඕනේ. ඒ කියන්නේ දැන් අර ගඟ කියන එක, ඒ කියන්නේ ගඟ මෙච්චර ලොකුවට තිබ්බේ නෑ ඊට කලින්. හැබැයි දැන් ගොඩක් අය උක උනාට පස්සේ පේරාදෙනිය සහ ඒ අවට ගඟ අවට ගම් ඉවුරුත් දෙපැත්තේ ජීවත් වෙන කට්ටිය ගම් වලින් අය කියන්න ගත්තේ මේ ගඟ අර ඉස්සර තිබ්බට වැඩිය ගොඩක් අය ඉඩ හොයාගෙන තියෙනවා. හැබැයි මේ අපේ මිනිස්සුන්ම කරපු වැරද්ද තමයි. ඒ කියන්නේ ගොඩක් අය පස්පුරවලා පාරවල් ලොකු කරා. ඊට පස්සේ අනිත් පැත්තෙන් පස්පුරවලා ටවුන් ලොකු කරා, බිල්ඩින්ග්ස් හදුවා එහෙම. එතකොට අර මේ කියාව ගම් වතුරත් එක්ක ටිකක් අර ඒක ආයේ ඉඩ පරාසය හොයාගෙන තියෙන වගේ කතාවක් තමයි මේ ඒ කියන්නේ මිනිසුන්ගේ පැත්තෙන් අහන්න හම්බුනේ. එතකොට අර මට නිකන් ඒ ගඟ අපි අධ්‍යයනය කරොත් නිකන් කොහොමද ඒක ගම් වතුරෙන් පස්සේ තියෙන්නේ කියන එක මේ ඒකේ පේනවා. ඉතින් අර මේ මුල් මතු වෙලා අනිත් පැත්තේ ගල් ඒවා මේවා ඔක්කොම මේක මේ ගොඩ කොළොන්නාව හරිය මේ යට වුණාට පස්සේ එතන මේ ගෙවල් වලින් අයින් කරලා තියෙන ඒවා සහ මේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ කෙනෙක් මං හිතන්නේ අර ඒ කාලේ ලයිට් නැතුව තිබ්බනේ ඒක හදන්න මෙතර යකාපාල මේකක්. මේකත් මේ රම්බොඩගම නායයාමේ පල්ලෙහාම හරිය ඒ කියන්නේ ඒක ටිකක් සංවේදීත් එක්ක මේ මං හිතන්නේ කොහේ හරි එතන ගෙදරක හිටපු එතන හිටපු අය කිව්වේ එතන ටීචර් කෙනෙක් හිටියා. එයාගේ මොන්ටිසෝරි ටීචර් කෙනෙක්. එයාගේ ළමයෙක් හිටියා 8 වසරේ වගේ හිටපු. එයා වයලින් ගහනවලු හොඳට. මම හිතන්නේ එයාගේ වයලින් එක සහ ඒ ඔක්කොම තින්නේ ඒගොල්ලෝ ඔක්කොම නැති වෙලා. ඒ කියන්නේ සමහර අයගේ බොඩිස් වගේනත් නැහැ. එහෙම. මේක මේ කොත්මලේ මට ඒ වත්තේ නම මතක නැහැ. කොත්මලේ කොහොම හරි මේ කොත්මලේ ඩෑම් එකටත් කිට්ටුයි මේ හරියේ. දැන් මේක මේ ෆොටෝ එක ගත්තේ මම හිතන්නේ දෙසැම්බර් 7 මට අර මේක පොඩ්ඩක් කියන්න ඕනේ. දැන් අපි ගොඩක් වැඩ කරන ඒවාත් අපි ફોකස් කරා මේ වතු සහ ඒ කියන්නේ තේ කර්මාන්තයට අදාළව ඉන්න ශ්‍රමිකයන් සහ ඒගොල්ලොන්ට තියෙන ප්‍රශ්න මේකත් එක්ක ගොඩක් ඒ කියන්නේ වැඩි වුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි වැඩි හරියක් 70-80ක් මේ හානියක් උනේ මේ නායයන් සහ මේ වෙච්ච කාලගුණික විපර්යාසයෙන්. එතකොට දැන් මේ ඒක වෙලා ඒ කියන්නේ දැන් ගම් වතුර ආවේ සහ නායයන් උනේ නොවැම්බර් අග සහ දෙසැම්බර් මුල් සතියේ. එතකොට දැන් දෙසැම්බර් 7-8 වෙනකොට දැන් මෙයා ඇවිල්ලා වැඩ කරනවා. මේ වර්කර් කෙනෙක් ඉන්නේ මෙතන. මේ තේදලු නෙලනෙක් කෙනෙක්. එතකොට මෙතන මැදින් ඒ කියන්නේ නාය ගිහිල්ලා සහ ලොකු වතුර පාරක් ගිහිල්ලා ගල් ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට මැනගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේක ගත්තොත් එහෙම ඒ මාව එකක්. එතකොට දැන් එයා ඇවිල්ලා වැඩ කරනවා. එතකොට අර එයාගේ තියෙන සුරක්ෂිතතාවය එයාගේ ආරක්ෂාව ගැන කවුද කතා කරන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද වතු හිමියන්ට කොහොමත් ඕනේ ආයේ තේ ටික මේවා කරන්න. ඊට පස්සේ එතනින් එහාට ගියාම මේ කවුරුත් අර ඒගොල්ලොන් වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. ඒගොල්ලොන්ට තව දැන් මේ කාය නාය ගිහිල්ලා මෙයා යට වෙලා මැරුණොත් එහෙම මේ ගලට මෙයට වෙලා කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ. ඉතින් අර මම හිතන්නේ ඒක කැප්චර් වෙච්ච අවස්ථාවක් සහ මම ගොඩක් කැමතියි පින්තූරයට. මේක මේ අම්බුලුවාවේ ගත්ත එකක්. අම්බුලුවාවෙත් ඒ කියන්නේ දන්නවා ඇති ලොකු ප්‍රශ්න ටිකක් යනවා සහ මේ දවස්වල ඒක ටිකක් වෙන විදිහකට ඒක අවශ්‍ය සාධාරණ වෙන විදිහට කටයුතු කරන පිරිසක් ඉන්නවා. තරිදු ජයවර්ධන සහ හැම පිරිසක්. එතකොට දැන් අර අම්බුලුවාව ගත්තාම ඒක මේ දේශපාලන වශයෙන් නිකන් වෙනම කේස් ස්ටඩි එකක්. ඇත්තටම කොහොමද ලංකාවේ දේශපාලඥයෝ මේ බලය සහ ධනය එක්ක නිකන් රාජධානි ගොඩනගාගෙන ඒ භෞතික ජෛව සම්පත් ඒ ඔක්කොම විනාශ කරලා Tamanට ඕන විදිහට දේවල් කරගත්තේ සහ මිනිසුන්ගේ හඬ අහන්න නැතුව දේවල් සිද්ධ කරේ කියන අවසාව. දැන් උතන ගොඩක්ම ওই ප්‍රශ්නේ මතුවනේ මෙතන මේ ඒගොල්ලෝ අර කේබල් කාර් ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා මේ අම්බුලුවාවේ. විශේෂයෙන් ඔය දීමු ජයරත්න සහ එයාගේ පුතා තමයි කියන්නේ දැන් මේවා කරන්නේ. එතකොට මේ ඒකේ කන්ස්ට්‍රක්ෂන් පටන් ගෙන තිබ්බේ සැප්තැම්බර් මාසේ. එතකොට එතනත් දැන් නාය ගිහිල්ලා එතන ඒ කියන්නේ පල්ලෙහා දැන් කුණු ප්‍රශ්නෙකුත් තියෙනවා. ගම්පල ටවුම ආශ්‍රිතව ගම්පල කුණු ඔක්කොම ගිහිල්ලා දාන්නේ
අම්බුලුවාවේ. එතකොට ඒක නාය ගිහිල්ලා ඒකේ අර ඒ වෙනුවෙන් කතා කරපු කෙනෙක් හිටියා ගුරුවරියක් මේ ගම්පල ජිනරාජ බාලිකා විද්‍යාලයේ උගන්වන. එයා එහෙම නැති වුණා. ඒ කියන්නේ එයාගේ අත් දෙකෙන් තමයි අන්තිමට අඳුරගත්තේ එයාගේ බොඩි එක යට වෙලා තියෙනවා කියලා. ඒ කුණු ගොඩට යට වෙලා නැති වුණේ. ඒ කියන්නේ කුණු කන්ද නාය ගිහිල්ලා. ඒ කියන්නේ නිකම්ම කන්දක් නාය ගිහිල්ලත් නෙමෙයි. ඒ කියන්නේ එතකොට අර මිස් මැනේජ්මන්ට් එකේම කොටසක් විදියට තමයි ඒක ගන්න පුළුවන් සහ එතකොට දැන් මේගොල්ලෝ මේවා කරන් යනවා මෙතන ඒ කියන්නේ නීතිමය වශයෙන් ගොඩක් ප්‍රශ්න තියෙනවා පනත කොහොමද ආවේ පනත මේ පුදු පනතක් විදියට දාලා ඒගොල්ලෝගේ පුද්ගලික දේපලක් විදියට භාවිතා වෙන එහෙම ටෙක්නිකල් එරර්ස් ගොඩක් තියෙනවා දැන් වෙනකොට ඒක පාර්ලිමේන්තු එකෙත් කතා වෙනවා පනත වෙනස් කරන්න සහ දැනට මේ ඉදිකිරීම ඔක්කොම නැවැත්තුවා පෙරේදා මේ කේබල් කාර් එකේ එක කණුවක් තමයි ඔය උතන බස් එකට උඩින් පේන්න තියෙන්නේ මේ එතන ඒ කියන්නේ දැන් කලින් ඒක වාර්තා කරාට පස්සේ එතන ගහලා තිබ්බා කේබල් කාර් එකට යන පාර කියලා. ඊට පස්සේ දැන් ඒක මීඩියා වල ගියාට පස්සේ ඒගොල්ලෝ වහලා තියෙනවා ඒක මේ බෝඩ් එකක් දාලා. මේක මේ පේරාදෙනියමයි මේ අක්බර් පාලම කියලා අහලා ඇති. එතන පල්ලෙහා ඒ කියන්නේ මට අර පෙන්වන්න ඕනුනේ අර අතු ගංගා වලින් එන පස් සහ ඒ දේවල් ඇවිල්ලා කොහොමද ඒ ගම් වතුරත් එක්ක ඒවා වෙනස් වෙලා තියෙන්නේ බූ පිහිටීම කියන එක. මේකෙන් ටිකක් ඔය zoom කරලා හැම බලවම ගම් වතුර ආව උසවල් එහෙම මැඩ ගන්නත් පුළුවන් මේ මෙතන මේ මෙතන අයන් ටේබල් එකක් වගේ එකක් තියෙන උඩ මේ එච්චර උඩින් වතුර ගිහිල්ලා තියෙනවා. මේ පේරාදෙණිය ටවුන් එක කිට්ටු වෙන්න මෙතන ඒ කියන්නේ මෙතනින් එහා පැත්තේ ඉවුර තියෙන පේරාදෙණිය කැම්පස් එක. ඒකට සෑහෙන ඩැමේජ් වුණා. ඊට පස්සේ මෙතන මේ පැත්තෙන් තමයි ගඟ එන්නේ කොත්මලේ ගම්පල ඒ පැත්ත. මෙතන මේ පාලම තියෙනවා. එතකොට දැන් මෙච්චර ඉස්සර ලොකු ගඟක් තිබ්බේ නැහැ පොඩි ගඟක් විදියට තමයි තිබ්බේ. ඉතින් අර මිනිස්සු කියන විදියට ගඟ ආය එයාගේ ඉඩාල්ල ගත්තා වගේ කියන එක පේනවා. මේක මේ ගම්පල ටවුන් එකේ ඒ කියන්නේ එක පැත්තක්. ඒ කියන්නේ දැන් ගඟ යනවා. ගඟේ එක ඉවුරක ඒ කියන්නේ ඉදිකිරීම කරලා තියෙන විදිය. ඒ කියන්නේ දැන් ඉස්සර මේවා පොඩි කඩවල් විදියට තිබ්බේවා. ඒගොල්ලෝ පස්සේ අර ගඟේ ඉඩත් අල්ලගෙන පස් පුරවලා පල්ලෙහාට හදලා එහෙම තියෙනවා. ඉතින් අර මේවා හරි ඩේන්ජරස් දැන් තියෙන විදියට ඊළඟට ආයේ ගඟේ වතුර වැඩි වෙච්ච වෙලාවක මේවා කඩාගෙන යන්න පුළුවන් ලේසියෙන්ම නිකන් අර දතක් එල්ලෙනා වගේ එල්ලිලා තියෙන්නේ. මේ ගම්පලමයි ඒ පාලම කිට්ටුව හරි දැන් මෙතන මේ කන්ටේනර් පෙට්ටියක් තියෙනවා. ගොඩක් මිනිස්සු කිව්වේ ඒක ගොඩක් උඩපැති ඒ කියන්නේ කොත්මලේ පැත්තෙන් ආව එකක් එහෙම කියලා. ඊට පස්සේ මෙතන මේ දෙපැත්තෙම සෑහෙන ඉවුරු කාදනය වෙලා හැම තියෙනවා. පාලම උඩ ඉඳන් ගත්තාම මම හිතන්නේ මේ හේවණල්ල මගේ වෙන්න ඕනේ. මේකත් අර නිකන් මට කියන්න ඕනේ දැන් අර මේ උඩ තියෙන ගස්වල හේවණල්ල වැටලා තියෙනවා ගඟට. හැබැයි මේක ඉස්සර ඉවුර විදියට තිබ්බ ඒරියා එකක්. එතකොට අර දැන් ඒ ගස්වල මුල් ඔතන යට තියෙනවා අර එහෙම නිකන් අර රිෆ්ලෙක්ෂන් එකක් වගේ ගන්න පුළුවන් ඉමේජ් එකක්. මේකෙත් තියෙනවා කුණු සහ ඒ දේවල්. මේක අර කලින් කිව්ව එකමයි. ගම්පල කට්ටිය මේ ගන්නෝරුවේ අර දකින්න නැති ඒ කියන්නේ ඉවුරත් එක්ක නායගිය තැනක් තියෙනවා. එතන කඩපේලිය මේ කොත්මලේ මේ කට්ටිය සුද්ධ කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ කෝවිලක් ඒවලා පණ්ඩයක් ඉක්මනට යනවා. මේතර යකා පාලමමයි. ඒ කියන්නේ හාමුදුරුවෝ එහෙම ඇවිල්ලා නිරීක්ෂණය කරනවා. හදන්න පුළුවන්ද කියලා වෙන්නේ නැති. මේක මාලිගාවත්තේ මේ මාලිගාවත්තේත් මෙතන මේ අලක් යනවා දෙමට ගොඩ ඇල කියලා. මේ හරිය තියෙන ගෙවල් ඔක්කොම යට වෙලා තිබ්බා සහ ඒ කියන්නේ වතුර බහලා ගියාට පස්සේ ගත්ත ෆොටෝ එකක්. ඒ හරියට ඒ කියන්නේ හැමදාම වැස්සාම කැලණි ගඟ පිටාර යන එකත් එක්ක යාලවල් උතුරලා මේ අඩු වැඩි වශයෙන් ගම් වතුර එනවා සහ ඒගොල්ලෝ අර ජනසවිය සහ එහෙම අර නිවාස ව්‍යාපෘතිවල ඉන්න අය මේ පොඩි ගෙවල් මේ හරිය නම් තියෙන්නේ. තව අර ඉස්සරහට ගියාම තියෙනවා ජනසෙවන නේද? ජනසවිය. ඒ වගේ මේක මට පෙන්වන්න මේක අර ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එක ගාව මේ දැන් අර ගම් වතුරත් එක්ක ඊළඟ දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ කුණු ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් කුණු කියන එක සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ගෙවල් වලින් අහක දාන ඒවා ගම් වතුර වෙච්ච ඒරියාස් වල ගත්තාම ඒ කියන්නේ දැන් ගම්පල හැම විශාලම ප්‍රශ්නයක් තිබ්බා කුණු මැනේජ් කරගන්න එක. ඊට පස්සේ කොළඹත් තිබ්බා. මොකද මේ අර ගෙවල් වලිනුත් අයින් කරන ඒවා තියෙනවා. අපිත් සුද්ධ කරන්න ගියාම දැක්කා. ඒ කියන්නේ කොට්ට මෙට්ට හට්ටි මුට්ටි ඔක්කොම අයින් කරන්න වෙන තත්ත්වයක් තිබ්බා. එතකොට අර දැන් මේක මැනේජ් කරන්නේ කොහොමද කියන එක සහ මට මේක කියන්න ඕනුනේ. කියන්නේ අන්තිමට මේකේ මේ වැඩ කරන කම්කරුවගේ
කරපිටින් තමයි වැඩි හරියක් යන්නේ කියන කතාව. මේත් ඒ වගේ එහෙම අයින් කරපු කුණු සහ ඒවා මේකේ තියෙනවා වොන්ඩර් ඔෆ් ඒෂියා කියලාත් මේ කඩු ගන්නාවේ අර මේ ගල් මේවා වෙලා තිබ්බ තැන එතන පාර ක්ලියර් කරමින් තිබ්බ වෙලාවක් ගත්ත එක. මේ අර කෙමිකල් බ්ලාස්ට් කරාට පස්සේ ඒගොල්ලෝ අර ඒක ගල් මේවා කළා ඊට පස්සේ ඒවත් කන්ස්ට්‍රක්ෂන්ස් වලටම තමයි ගන්නෙ. මේක මම හිතන්නේ අපි ගියා පස්සේ මේ සරසවිගම ලොකු නායයක් වෙලා තිබ්බ එතන ඒ කියන්නේ තේවත්තක් වගේ තියෙන එකක් හන්තානේ ඒ කියන්නේ කන්දේ ඒ කියන්නේ පල්ලෙහා හරියේ ඒ ගම් ඔක්කොම තියෙන එහෙම සරසවිගම දොළුව හිඳගල ඒ හන්තානේ අර අන්තිම බෑවුම හරියේ. එතකොට අර දැන් එතන ගොඩක් බ්‍රිතාන්‍ය යුගයේදී තේවතු සහ ඒ වගේ දේවල් ඇති වෙලා තිනවා කෝපි ඒ ඔක්කොම. ඒකට අර ඒ වගේ හිටපු ජනාවාසවල හිටපු කට්ටියට ගොඩක් නායයන් වලින් කරදර වෙලා තිබ්බා ඒ ඒරියා එකේම. ඉතින් මේ එහෙම නාය ගිය එකක් මේකේ මේ පේනවා ඇති මේ අර ඔළුවහුව ගලවලා තියෙනවා තන. ඒ කියන්නේ දැන් මේ වතුර පාර ආවට පස්සේ සහ පස්ස ආවට පස්සේ ගෙදර එන්ට්‍රන්ස් එක බ්ලොක් වෙනවා. ඒක බ්ලොක් වුණාට පස්සේ අනිත් ගෙවල් වල ඉන්න අය කරන්නේ අර ඔළුවහුව කඩලා තමයි මේක ඇතුලේ හිටපාය ගන්න මේ ළමයා එකකින් බේරිච්ච කෙනෙක්. හැබැයි මේ ඒකේ දෙතුන් දෙනෙක් මැරිලත් තිබ්බා සහ අපි ගියාමත් ඒ කියන්නේ බොඩිස් ගන්න බැරුව මේ වුණා අපිත් එරිලා ගොඩක් ප්‍රශ්නත් වුණා. මේක අර යකාපාලමේ මේකක් මේකෙත් අර හෙවණන්ලා හරහා කියන්න ඕනුනේ අර කොහොමද ඒක ඇවිල්ලා මේ අර මේක දැන් මේක පේනවා ඇති හෙවණන්ලත් එක්ක රේල් පාර පේනවා. හැබැයි අර ඒ වතුර පාර ඇවිල්ලා ඒක ට්‍රිගර් වෙච්ච නැත්නම් අර ඇම්බරිලා තියෙන එක පේනවා ඒ හෙවණන්ලා ඇද වෙලා තියෙන එකේ. සාමාන්‍යයෙන් මේක කෙලින් තියෙන්න ඕනේ හරිනම් මේ අනිත් පැත්තට. හැබැයි ඒක අර ඇද වෙලා තියෙන එකෙන් තමයි ඩැමේජ් එක වෙලා තියෙන සහ ඒකෙන් හිතා ගන්න පුළුවන් ඒ කියන්නේ කොච්චර වතුර පාරක් ආවද සහ මේ කොහොමද ඒක ඩැමේජ් උනේ ඩැමේජ් එකක් කරේ අනිත් පැති වලට කියන මේ වගේ ගොඩක් තියෙනවා. අර මං කිව්ව ඉවුරු එක්ක අපිට කලින් නොදැක්ක දේවල් පේන්න ගත්තා කියලා ඒ ටික. ඩැක් ඉක්මනට යන්න. මේ පේරාදෙණිය කැම්පස් එකේ එක පැත්තක් සහ මෙතන ගෙවල් තියෙනවා අර මං කිව්ව නන් ඇකඩමික් ස්ටාෆ් එකේ කට්ටිය වැඩ කරන. ඉතින් ඒ ගෙවල් ඔක්කොම ගම් වතුරට යට වෙලා ඒ වගේ අයින් කරපුවා ටීවී මෙට්ට කොට්ට ඔක්කොම තියෙනවා. මේ අර කලින් අර පෙන්නපු රඹුකැල නායයාමේ කියන්නේ තව ෆොටෝ එකක් එතන ඒ කියන්නේ මේ අකුරණ කියන ගම සහ ඒ ගමයි අර දැන් ඕකේ අර කොමියුනිටිස් ගත්තාම මේගොල්ලෝ නෑදෑහිතවත්කම් තියෙනවනේ. එතකොට දැන් මේ එහෙම අනිත් ගමකින් ඇවිල්ලා බලන කට්ටියක් ඔය ඔතන මේ ඒ ගමට මොකද උනේ ඒගොල්ලෝගේ නෑයොත් ඉන්නවා අඳුර නෑයොත් ඉන්නවා. මම දැන් හස්සාවෙන්ම දන්නවත් ඇති ඒ පැති ගොඩක් මේත් එහෙමයි. මේක තමයි අර ඉස්සෙල්ලා පෙන්නපු එක මෙතන මේ පේන ඇති. මේක මේ ගම්පල ඒ කියන්නේ අර ගඟ යුරේ තියෙන පන්සලක් ඒක සෑහෙන ඔක්කොම නාය ගිහිල්ලා තිබ්බා ඒක එකක්. මේ වැල්ලම්පිටිය හරියේ ගම් වතුර තීද්දිම අපිට යන්න උනා එක දවසක් මේ එහෙම වෙලාවක ගත්ත එක. මේ වැල්ලම්පිටියේ කඩුවෙල බොම්බේ මේ අර අපි සුද්ධ කරපු ගෙදර අර ළමයා පොඩි පූස වගේක් එහෙම බේරගෙන හිටියා. පූසයි පැටිය සෙට් එක වටව සෙට් එක. මේ අර සරසවිගම අර මං කිව්ව අර ඉස්සෙල්ලා පෙන්නපු ගෙදර මේක මං හිතන්නේ අමිල වීඩියෝ එකකුත් හදලා දාලා තිබ්බ හොඳ එකක්. මේ ඒකේ අර නාය ගියාට පස්සේ දැන් නාය ඇවිල්ලා තින්නේ මේ පැත්තේ ඉඳලා. ඒක ඇවිල්ලා ඔක්කොම බ්ලොක් වුණාට පස්සේ දැන් මේ කලින් ආව වතුර පාර මෙහෙන් ගිහිල්ලා තින්නේ. හැබැයි ඒක දැන් එන්නේ ගේ ඇස්සෙන් ගිහිල්ලා එන්නේ. ඔව් පිටිපස්සේ දොරෙන් ඇවිල්ලා ඉස්සරහ දොරෙන් යන්නේ. ඒක කලින් බ්ලොක් කරලා තිබිලා තියෙන. ඒක අර ජනෙල් එක කඩලා බේර ගන්න පුළුවන් අය බේරගෙන තිබ්බේ. මේ රඹුකැල එකේ අනිත් පොඩකට සයිඩ් විව් එකක් ඒකේ මේ ටික තමයි බේරිලා තියෙන ටික තියෙන්නේ. මේත් ඒකෙමයි. මේ පේරාදෙණිය කැම්පස් එකේ මැනේජ්මන්ට් ෆැකල්ටි එක. එතනත් සෑහෙන යට වෙලා තිබ්බා. ඊට පස්සේ මෙතන හරිය තමයි ඔය IT ලැබ් එක තියෙන්නේ. ඒවා සෑහෙන ඩැමේජ් වෙලා තිබ්බා. කම්පියුටර්ස් 300ක් වගේ එහෙම. මේ ගම්පල මම අර කිව්ව කුණු ප්‍රශ්නය
එක ඊට පස්සේ මේක ගන්නෝරු එකමයි. මේ අර පන්සල මම කිව්ව ගංගාරාම පන්සල කියලා තියෙන ඒක සම්පූර්ණයෙන්ම අර ඉවුර පැත්තට වෙන්න තියෙන්නේ. ඒක ඔක්කොම කඩාගෙන ගිහිල්ලා තිබ්බ යුරු කාදනයත් එක්ක. මේ පැණිදෙනිය ටවුන් එක මේකත් ඒ කියන්නේ ටිකක් ගෙදරටත් ළඟයි අපේ මේ ඒ ගම් වතුරෙන් සෑහෙන යට වෙලා තියෙනවා. මොකද එතන ගඟ ළඟ නොවුනට මේ ලොකු ඇලක් යනවා. ඒ ඇල එක්ක ඇවිල්ලා ටවුන් එක සෑහෙන යට වෙලා තිබ්බ කඩවල් ඔක්කොම වගේ සහ බස් එහෙම මේ ඒගොල්ලෝ ක්ලීන් කරන දවසක ගත්තේ. මේක මාලිගාවත් මේ ඇල තමයි උතුරලා තියෙන්නේ. ඒකෙන් මේ තියෙන අයින් කරපු ආගෙවල් වලින් එහෙම. මේකත් ටිකක් ලොකු නායාමක් කට්ටි දකින්නත් ඇති. මේක මේ නාවල පිටියේ උලපනේ කියන හරිය ගඩොල් බොක්ක හන්දිය කියලා කියන්නේ උතෙන්ට. ඒකෙන් තමයි ඒ කියන්නේ නුවරේ ඉඳලා හැටන් යන බස් ඔක්කොම යන්නේ එහෙ. ඒ කියන්නේ සිරිපාදේ ඒ ලයින් එකේ බස් සහ ට්‍රේන් එක මේ රේල් පාර කැඩලා තින්නේ. එතකොට මේක ටිකක් ලොකු නායක්. ඒ කියන්නේ මුල් දවස්වල ඒ කියන්නේ මහා පාර ඒ කියන්නේ බස් යන පාර සහ රේල් පාර දෙකම නාය ගිහිල්ලා තිබ්බේ. ඊට පස්සේ දැන් එතකොට ඒ පැත්තට යන්න වෙන පාරක් නෑ නුවර පැත්තෙන්. එතකොට දැන් මේ නාය වෙලා තියෙන හරිය හරහා මේ කිලෝමීටර් 3.5මාරක් විතර යන්න ඕනේ එහාට පයින්. එතකොට බස් එකක් එක පැත්තකින් නාවල පිටියට එනවා. ඊට පස්සේ එතනින් බහලා රේ පාර දිගේ ගිහිල්ලා එහෙම ගිහිල්ලා ආය අනිත් තැනින් ආය බස් එක ගන්න ඕනේ. ඒ කියන්නේ අර ඒක ඛණ්ඩනය කළා තමයි ගියේ. පස්සේ පාර හැදුවා මං හිතන්නේ. දැන් බස් යනවා ඒකේ. හැබැයි රේල් පාර නම් හදන්න මං හිතන්නේ ගොඩක් කාලයක් යයි. මේකේ පොඩ හිස්ටරි එක හොයද්දී හම්බුණා. ඒ කියන්නේ මේක මීට කලිනුත් ඒ කියන්නේ බ්‍රිටිෂ් පීරියඩ් එකෙත් ගොඩක් සැරයක් නාය ගිහිල්ලා එහෙම තියෙන තැනක් කියලා තියෙනවා. ඉතින් අර මට නිකන් කියන්න හිතුණා. ඒ කියන්නේ මේවා අර අපි ජියෝග්‍රැෆි සහ ඒ දේවල් ලංකාවට අදාළව ගන්නද්දී ඉතින් මේවා අර වෙනම ඉගැන්වීමක් කරන්න ඕනේ සහ අවධානය දැක්විය යුතු තැන්. මොකද අර එහෙම හිස්ටරි එකක් තියෙනවා කියන අනිවාර්යෙන් ඒකෙන් අපි දේවල් ඉගෙන ගත්තේ නැත්නම් මේක තමයි ආය ආයෙ වෙන්නේ. ඉතින් ඒකත් ටිකක් කියන්න ඕනේ මේ එතනමයි. මේ අර මේක කොත්මලේ අර අපි ගිහිල්ලා මේවා කරපුවාක්. මේක හිඳගල හරියි. මේක මේ ඒ කියන්නේ ෂෙල්ටර් කැම්ප් එකක් විදියට තිබ්බ ඉස්කෝලයක් මේ කොත්මලේ හරියේ. එක සැරයක් අපි අමලිනී සහ පිරිසක් එක්ක යන්න පුළුවන් වුණා. ඒ කියන්නේ ළමයින්ට අවශ්‍ය දේවල් ගෙනියන්න. මේ තියන්නේ ඒ කියන්නේ මේ ෂෙල්ටර් කැම්ප් එකේ ඉන්න හිටපු ගෙවල් තමයි මේවා. ඒ කියන්නේ වත්තකම ඒ කියන්නේ හදලා දීලා තියෙනවා. මම හිතන්නේ අර ඉන්දියානු නිවාස ව්‍යාපෘති යටතේ. හැබැයි ගොඩක් ඒවා නාය ගිහිල්ලා ඒවා විනාශ වෙලා ආය යන්නවත් බැරි තත්ත්වයක තමයි තියෙන්නේ. මේ හල්ලොය නේද? හල්ලොය හරිය අපි එක ලොකු නායකයමක් තියලා එතනදී LST කට්ටියත් එක්කම ගියපු එක. පේනවා මේවා උඩින් ඉඳලා ඇවිල්ලා තින්නේ කොච්චර විශාලද කියලා. මම හිතන්නේ මෙතනින් ඔක්කොම වුණත් යට කරන් යන්න පුළුවන් සහ ඊටත් වැඩිය. දැන් මේකේ වුණත් මේකේදී පොඩක් කියන්න ඕනුනෙත් ඒකයි. කියන්නේ අර ඒ නායම් කියන එකේ කියන්නේ පරිමාණය කොච්චරද කියන එක. කියන්නේ මේ අංකල් කෙනෙක් ඇවිදන් යනවා මෙතනින්. ඒ කියන්නේ මේ වගේ ගලක් සහ ඒක අතර තියෙන වෙනසත් එක්ක අපිට ඒ වගේ ස්කේල් එක කියන එක මැනගන්න පුළුවන්. ඒකේ මම හිතන්නේ වෙලාව තියෙනවා. ඒ කියන්නේ ගම් වතුරාව මේ පෙරදෙනිය හරිය වෙන්න ඕනේ. මේ අර ඒ වගේ ගියපු ෂෙල්ටර් කැම්ප් එකක් මම හිතන්නේ චතුට ඕන නම් මොනවා හරි ඇඩ් කරන්න ඕන නම් ඇඩ් කරන්න පුළුවන්. ඒකට අදාළව අපි කරපුවා. මේත් හල්ලොය එතන පරණ ඉස්කෝලයක් තිබිලා තියෙනවා එතන. සහ මේ මෙතන මේ අර බුදු පිළිමයක් එකේ තිබ්බ එකක්. මම හිතන්නේ අමිලත් ලස්සන ෆොටෝස් වගේක් අරන් තිබ්බා ඒකේ. මේක වැල්ලම් පිටියේ. මේ අර කලින් කිව්ව අර ගඩොල් බොක්ක හන්දියේ පාර හැදුවට පස්සේ උඩ පැත්තෙන් ගත්ත එක. මේත් අර කොත්මලේ ෂෙල්ටර් කැම්ප් එකේ හල්ලොය. මේත් කොත්මලේ කටුබුලුවා හරි මට හරියට නම මතක නැහැ. ඒ වත්තේ කියන්නේ ඉස්කෝලයක් තියෙනවා දෙමළ ඉස්කෝලයක්. ඒකේ ළමයි ගොඩක් අය කියන්නේ අවතන් වෙලා ඉන්නේ. හැබැයි එහෙ අර සමහර තැන්වල නාය ගිහිල්ලා නැහැ. හැබැයි අර ඉරිතලීම් පැලීම් මේවා නිසා ඒගොල්ලන්ට අයින් වෙන්න කියලා තියෙනවා. එතකොට ඒ ගෙවල් වල හිටපාය ගොඩක් වෙලාවට මේ ඉස්කෝලේ තමයි ඉන්නේ රාත්‍රියට. දැනට අර දවල්ට ගිහිල්ලා ඉඳලා ආය රැට එනවා. මොකද ආය නාය ගියොත් එහෙම කොහෙටවත් යන්න බැරි වෙනවා. ඒ ප්‍රශ්න නිසා එහෙම අවවාද කරලත් තියෙනවා මම හිතන්නේ අදාළ අය. මේතර රම්බුඩගම නාය ඒක එක කෙලවරක් මේක. මෙතනින් තමයි එතනට යන්න පුළුවන් දැනට.
මේකෙත් පේනවා ඇති කියන්නේ ළමයි හිටපු තැනක් කියලා අපිට පේනවා. මේ කටුගස්සොට පාලම හරියේ මේ කටුගස්සොටත් ඒ කියන්නේ ගම් වතුර ඇවිල්ලා ගොඩක් හතර වටෙන් මේ අට වෙලා තියෙනවා. එකක් ගඟ යන එක තැනක්, අනිත් එක මහවැලි ගඟ. අනිත් පැත්තෙන් එතන මේ ඇලවල් කීපයක් තියෙනවා මාතලේ පාර සහ අනිත් පැති වලට යන්නේ. ඒ ඔක්කොම ඒ කියන්නේ උතුරලා එහෙම මේ යට වෙලා තිබ්බා සහ ලොකු ඩැමේජ් එකක් වෙලා තිබ්බා. ඒ හරිය තියෙන ඒවට. මේක මම හිතන්නේ මාතලේ මේ අපි ගියා ගම්මඩුව කියලා සබියට අද යන්න උනේත් එහෙ මේ ගම්මඩුව කියලා. ඒ කියන්නේ ගම්මඩුව එකත් පොඩ්ඩක් කියන්න ඕනේ. ඒ කියන්නේ ගම්මඩුව කියන ගම ටිකක් කියන අර ගොඩක් සංචාරකයන්ගේ එහෙම ආකර්ෂණයක් ලක් වෙලා තිබෙන ලස්සන පැත්තක්. ඒ කියන්නේ මේ නකල්ස් වල එක කෙළවරක් සහ රිවර්සන් වලටත් කිට්ටුයි. එතකොට අර ගොඩක් මේ ගම තනිකර සංචාරක කර්මාන්ත එක්ක තමයි ගියේ. ගොඩක් ඔය හෝම් ස්ටේස් වගේ හදලා එහෙම අර ඇවිල්ලා එහෙ දිය පාරවල් තියෙනවා. ඒ වගේ නානවා. අර ඇවිදින්න යනවා. තේ වතු තියෙනවා. තේ වතු බලන්න යනවා එහෙම. එතකොට මේ ගම සෑහෙන නාය ගිහිල්ලා තිබ්බසා මේ ගමට තමයි නොවැම්බර් 26 27 ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් මේ වාර්තා වෙලා තිබ්බේ මිලිමීටර් 450ක් වගේ. එතකොට මේ ගමේ මේ එක තැනක් තමයි මේක. හැබැයි ඒ ගම ඒ කියන්නේ දැන් ගම්මඩුව කියන ඒරියා එක අපි ගත්තොත් එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ට කියලා ඒ වගේ තැන් පහක් ඒ කියන්නේ ලොකු නායවල් ගිහිල්ලා එහෙම සනිකර එක මේ කියන්නේ ජනශූන්‍ය කරන්න වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක ඉස්කෝල තිබිලා තියෙනවා. ඊට පස්සේ ටවුන් එක තනිකර ගිහිල්ලා තියෙනවා. ඉතින් අර ගොඩක් ඩැමේජ් වෙච්ච පැත්තක් සහ මේ ටිකක් අර තව අවධානය යොමු වෙන්න ඕන පැත්තක් කියලාත් හිතෙනවා. මොකද මේ ගොඩක් අය අර අනිත් පැති වලට ඒක තිබ්බ විදිහත් එක්ක අමාරුයි මැනේජ් කරගන්න. ඒතර එහෙම වෙන්න ඕන පැත්තක් කියලා දෙන මේ අර රම්බොඩගම එකේම තව ඡායාරූපයක්. මේ තියන්නේ ගම්මද්ද ගමේ එක තනක් නායකයෙක්. ඒ කියන්නේ දැන් මෙතනින් පල්ලෙහා මේ හෙල වගේ තියෙන්නේ. ඒ කියන්නේ මේක ඇවිදන් යනවා කියන්නේ නිකන් අර මාර්යා එක්ක ඇවිදගෙන යනවා වගේ කතාවක් තමයි තියෙන්නේ. මේ පේරාදෙනිය හරිය මෙතන මේ තියෙන හොස්ටල්ස් තමයි අර ඒ දවස්වල යට වුණා සහ ළමයි හිර වෙලා ඉන්නවා කියලා මේවා කරේ. එතකොට අර දැන් ඕකේ හිස්ටරි එක අරන් බලුවම ඕකෙත් තියෙනවා. ඒ කියන්නේ මේ ගොඩක් කන්ස්ට්‍රක්ෂන්ස් ඒ කියන්නේ පහුගිය අවුරුදු 10 වගේ කාලෙදි කරපුවා. මොකද මේක බ්‍රිටිෂ් පීරියඩ් එකේ හදපු මේ කැම්පස් එකක්. එතකොට අර ඒ කාලෙදි හදපුවට එහෙම ලොකු ඩැමේජ් එකක් වෙලා නැහැ. අර මෑත කාලීනව හදපුවා තමයි යුර අයිනේ වගේ හදලා එහෙම ඩැමේජ් ගොඩක් වෙලා තිබ්බේ. මෙතන මේ අර වතුර ඒ ප්‍රදේශයට වතුර පිරිපහදු කරන එකක් තියෙනෙත් මෙතන එහා පැත්තේ. එතන ඒ කියන්නේ දැන් මේතනින් උඩ පැත්ත නුවරඑළිය පාර තියෙන්නේ. එතකොට අර ඒවත් සෑහෙන ඩැමේජ් වෙලා තිබ්බා මේ ගම්මඩුවමයි. ආයිබෝන් මම විතර සකුණ සෑහෙන දේවල් මේ සයික්ලෝන් ඩිඩ්වා සයික්ලෝන් ගැන ගොඩක් පැහැදිලි කරලා තිබ්බා. එතකොට දැන් අපි මේ ටොපික් එක දැක්කනම් අද සාකච්ඡාවේ දාපු ටොපික් එක ඩිසාස්ටර් විතර නෙවෙයි. ඊට කලින් වර්ඩ් එකක් දාලා තිනවා අපි ක්ලයිමට් ඩිසාස්ටර් කියන වචනයකුත් දාලා තමයි මේකට පොඩ බර වැඩිම මේ කතා කරන්නේ. හේතුව මේ වගේ ඩිසාස්ටර් අපි දැන් හිතනවා මේක සාමාන්‍යයෙන් නැචරලි වෙන දෙයක් වඩා හියුමන් මනුෂ්‍යය කරන දේවල් පරිසරයට අපි කරන දේවල්ත් එක්ක අපිට හම්බෙන රිටර්න් එකක් විදිහට තමයි අපි මේක බලන්නේ. එකක් තමයි ඒක. දෙවෙනි එක දැන් අපි ක්ලයිමට් ඩිසාස්ටර් එකකින් පොඩක් තව එකක් ඇඩ් කරගන්නවා. කියන්නේ මිනිස්සු පරිසරයට හානි කරනවා. ඒ පරිසරය ආයේ මොනවාරි විදිහකට මිනිසුන්ට කියන්නේ මේක ෆ්ලඩ් වෙන්න පුළුවන්, ලෑන්ඩ් ස්ලයිඩ් වෙන්න පුළුවන් මොනවාරි විදිහකට උනම් පස්සේ මිනිසුන්ට ජීවත් වෙන්න ඕන බේසික් දේවල් අපි කියමු මේ ෆුඩ් ගැන. එතකොට ෆුඩ් ඉංගියක් එනවා. ඊට පස්සේ යාට වතුරු බොන වතුරින් එන ලොකු ප්‍රශ්නයක් වෙනවා. అలాగే ෂෙල්ටර්ස් වලට ලොකු ඒලට නැති වෙනවා. එතකොට අපි ඒක නිකන් අර බූමරං වගේ එකක් වෙන එක තමයි අපි ගොඩක්ම ක්ලයිමට් ඩිසාස්ටර් කියන වචනයත් එක්ක අර බර වැටෙන අපි මොනවාරි කරා නම් අපිට ඒක අපි රිටර්න් වෙනවා කියන එක. ඒතර අපි දන්නා ඩිඩ්වා ගෙනත් අපි ඒකින් එකක් තමයි ඩිඩ්වා. එතකොට 26 පටන් ගන්න 27 තමයි අපි සෑහෙන අපි කරන ක්ලයිමට් එකෙන් අපි ෆෙස්ස වැඩි වෙලා ඒකත් එක්ක ලෑන්ඩ්ස්ලයිඩ් ෆ්ලඩ් වැඩි වෙනවා. මම ඒ කියන්නේ සම්පූර්ණම බලන්නේ නැතුව රටේ මේ ගොඩක්ම දිස්ත්‍රික් 10 12 අතර උනාට මම පොඩ්ඩක් මේක ප්ලාන්ටේෂන් කමියුනිටි එකේ මේක කොහොමද මේක එෆෙක්ට් උනේ කියන එක ගැන පොඩ්ඩක් වැඩියෙන් කතා කරන්න කැමතියි. එතකොට ඔයාලා දන්නවා
ප්ලාන්ටේෂන් කමියුනිටි කියන්නේ මලේක ජනතාව ගැන අපි කතා කරනකොට හේතුව ඇයි එයාලා ගැන විශේෂයෙන්ම බලන්න ඕන කියන හේතු කීපයක් දිස්ත්‍රික් 10 12 අතර මිනිස්සු ප්ලාන් මේ වතු කර මිනිස්සු නැත්තම් මලේක ජනතාවක ජීවත් වෙනවා. ඒ වුණාට ඒකෙන් විශේෂම හතරක් බදුල්ල නුවර මාතලේ නුවරලේ මේ හතරක් තමයි දැඩි වශයෙන්ම බලපෑමටපත් උනේ. නායකයා 120 ගණක් මේ වතු නිවාස වලින් ජීවත් වෙච්ච මිනිස්සු නැති වුණා කියලා රෙකෝඩ් වෙලා තියෙනවා. තවමත් 8ක් ඉඳන් 16 ඇතුළේ එයාලා තාමත් බොඩිස් වක් ගත්තේ නැහැ. එතකොට මිස් පර්සන් කියලා තියෙනවා. ඊට අමතරව ගෙවල් 120 ගණක් කියන්නේ පුද්ගලයෙක් 120 ගණන් 123ක් වතු වලින් කියලා තියෙනවා. ඒක පැහැදිලි නෑයි මේ ඒක මේ වතුන් එයාගේ ගම්මා නගර වලින් හිටපු දෙම අය ඉන්නවනේ. එයාලා ඒක නෑ වතු වලින් විතර 123ක් කියලා. මේම තියෙන තෙක් අපි පොඩ්ඩක් ඒ ගැන ඩීප්ලි කතා කරන්නයි පොඩ්ඩක් බලන්නේ. අපි දන්නවා මේ කියන්නේ මලේක ජනතාව ඕල්රෙඩි යාලා මාජිනලිස් කමියුනිටි. ඒ මාජිනලිස් කියන්නේ ස්ට්‍රක්චරලි ප්ලෑන් කරලා නැත්නම් ස්ට්‍රක්චරලි යාලා ඩිස්ක්‍රිමිනේෂන් වෙච්ච ඉඳත් එක්ක ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් ඒ වගේම යාලාගේ දැන් තියෙන ඉඩම් නැහැ ඊට පස්සේ ගෙවල් නැහැ මේ කියන්නේ මේව මාජිනල් වයිස් කමියුනිටි එකට මා පරිමාණ මේ වගේ ඩිසාස්ටරයක් වෙනකොට තයලා තවමත් තව වැඩි දුරෙම යාලා සෑහෙන අපහසුතාවය යාලා සෑහෙන වල්නරබල් තත්ත්වයට පත් වෙන එක තමයි වෙන්නේ. ඒක තමයි අපි මේන් බලා ගන්න පුළුවන්. එතකොට අපිට ඕනේ මේ දැන් මොනවද උනේ කියලා බලන්නට වඩා මේ වගේ මේ නායකීය නැත්තම් මේ ෆ්ලඩ් එකකින් මලේක ජනතාව ජීවත් වෙන නැත්තම් කඳුකරේ මිනිස්සු ජීවත් වෙන තැන් වලින් වෙච්ච මේ අපදාහරා වෙච්ච ඩැමේජ් ටික කොහොමද අපි රිකවර් කරගෙන ගැන කතා කරන පළවෙනි එක. දෙවෙනි එක තමයි ඉස්සරහට දැන් අපි දැන් ඩිසාස්ටර් කියන්නේ එම අවුරුද්දම වයින් එමරුම ලෑන්ඩ්ස්ලයිඩ් අපි දකිනවා. එතකොට කොහොමද මේක අඩු කරගන්න පුළුවන් අපිට? ඇත්තටම මිටිගේෂන් කරන විදිය මොකක්ද? ඒ ජනතාවට සූටබල් තැන නැත්නම් මේ මිනිස්සු සේෆ්ලි ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් කොහොමද අදන්නේ කියන එක ගැන මම හිතන්නේ සෑහෙන කතා කරනවා. ඒතර පොලිසි ලෙවල් සෑහෙන හිතන්න වෙනවා මේ සම්බන්ධයෙන්. ඒකෙන් ගත්තමයි මම මුලින්ම බැලුවා නම් මේ ආපදා කාලෙන් අපි දෙකප ගත්තම සෑහෙන මම හිතන්නේ විවේචනයක් වුණා. එතන භාෂාවේ ලැන්ග්වේජ් එක කොහොමද යූස් කරේ කියලා භාෂාව කොහොමද එයාලා මේ කියන්නේ විශේෂයෙන්ම මේ ස්ටේට් එක මේ රජයේ විසින් දෙන නෝටිස් වෙන්න පුළුවන් කියන්නේ වැදගෙන නැත්නම් ඒකෙන් තියෙන කාලගුණ තත්ත්වය ගැන දෙන නෝටිස් ටික හරියට දෙමළ භාෂාවෙන් ගියේ නැහැ කියන එක ගැන සෑහෙන කනගාටු තියෙනවා. ඒකක් ඒ ගැන ඔක්කොම ඊට පස්සේ මම සතියකින් පස්සේ වගේ මේ ආණ්ඩු සෑහෙන වැඩ කරාට මේ ගැන ප්‍රී ඇරේන්ජ්මන්ට් කියන එක ඊටාම අඩුවීම තිබෙ එක අපි ඔක්කොම බලා ගන්න ඕනේ. ඒක දැන් දෙකක් තියෙනවා. මම කියන්නේ ඒක දෙකක් විදිහට දැන් ඔක්කොම දැන් දන්නවා මලේග ප්‍රදේශය නැත්තම් කඳුකර ප්‍රජාගේ අධ්‍යාපනයේ මට්ටම සෑහෙන අඩුයි. එතකොට ලියලා දාන එක විතරක් මම කියන භාෂා මේ හරි කියලා කියන්න බෑ. දැන් ඔක්කොම ලියලා ඩොකියුමන්ට්ස් ටික දෙමළෙන් දැම්මන් පස්සේ මේ ප්‍රශ්න විසඳයි නෙවෙයි. ඒක මිනිසුන්ට එන්න පුළුවන් විදිහට වොයිස් වල විදිහට යවන එක ඉතාල වැදගත්. මම හිතන්නේ ඒක කමියුනිටි අනුව වෙනස් වෙනවා. එතකොට එක කමියුනිටියක් සෑහෙන මාජිනලයිස් වෙලා ඉන්නවා. එයාලගේ අධ්‍යාපන මට්ටම අඩුයි. එයාලට තියෙන තාක්ෂණය සෑහෙන අඩුයි. ඒම තියෙන කමියුනිටියට ඔක්කොටම යන එක විදිහට යනට විශේෂ මොකද්ද අපි ෆෝකස් එකක් දෙන්න ඕන වෙලාව තියෙනවා. ඒකනත් අපි සැලකිලිම වෙන්න ඕනේ. ඒක එකයි. දෙවෙනි එක තමයි මම කියන්නේ මේක දැන් උනේ ප්‍රී ඩිසාස්ටර් නේ. ඒතකොට පෝස්ට් ඩිසාස්ටර් පස්සේ අපි ඒක ඒ විදිහටම කන්ටිනියු වෙන එක තමයි සෑහෙන ප්‍රශ්නයකටපත් උනේ. හේතුව උදාහරණ තමයි NBRO report එක. NBRO report එක බැලුවා නම් අපි උදාහරණ දැන් එල්ජින් වත්තට ගියා. ඊට පස්සේ මෙරායා කියන ප්‍රදේශයෙන් තියෙන එල්ජින් වත්තට ගියා. ඒකෙන් ආපු report එක සම්පූර්ණම සිංහල මාධ්‍යෙන් විතරයි තිබ්බේ. එතකොට දෙමළ මිනිස්සුන්ට ජීවත් වෙන්න 100% දෙමළ මිනිස්සු ජීවත් වෙන තැන් වලින් සිංහලෙන් විතරක් ලියපු ලියුමක් දුන්නම් පස්සේ මේ මිනිස්සු ඒක අමාරුයි. මේ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. එතකොට මිනිස්සු පුළුවන් කීපයක් කරගත්තා Google Translate කරලා ඒ Tamanට ඒක කියන්නේ රජයේ නිවේදනයක් දෙනවා. ඒක Google Translate කරලා අඳුර ගන්න ගන්න සෑහෙන ගැටලුවක් තියෙනවා. ඒ ට්‍රාන්ස්ලේෂන් කොහොමද කියන ප්‍රශ්නක් තියෙනවා. ඒ මිනිස්සු Google Translate කරලා තමන්ගේ මේ අර කැම්ප් එකේ මිනිස්සු බෙදා ගන්නවා. ඒතකොට ඒක තවදුරටත් මම හිතන්නේ ඉස්සරහට වෙනකොට තවදුරටත් ඒක රෙස්පොන්සිබිලිටි තියෙන්නේ ස්ටේට් රෙස්පොන්සිබිලිටි. කමියුනිටි සියලු දිනාටම සමානව සැලකිල්ල කරන එක රජයේ ස්ටේට් එකේ රෙස්පොන්සිබිලිටි. ඒකට ඕන පාසකම එකක් රජයේ රෙස්පොන්සිබිලිටි තමයි. එතකොට ඒක ඉස්සරහට ඒ වැඩි දියුණු කරන්න ඕන එකක් ඊටාම වැදගත් වෙලා තියෙනවා. තුන්වෙනි එක තමයි
අපි දන්නවා ආපදාවෙන් පස්සේ නැත්නම් ආපදායට කලින් වුණොත් ලංකාවේ එම කමියුනිටිම එක වැඩේ වෙන්නේ ප්‍රාදේශීය ලේකම් අර. ප්‍රාදේශීය ලේකම් ඉන්නවා DMC ඔෆිසර් කෙනෙක් ඉන්නවා. නැත්නම් කෝඩිනේට් කරන ඔෆිසර් කෙනෙක් ඉන්නවා. එයා අර උඩින් නම් එන දේවල් මිනිසුන්ට දැනුවත් කිරීම වැඩසටහන වෙන්න පුළුවන්. නැත්නම් ඊට කලින් කරන ප්‍රිපරේෂන් ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම එන්නේ DS ඔෆිසර්. ඒ වගේම පෝස්ට් ඩිසාස්ටර් පස්සෙත් ඒව වෙන්නේ ඔක්කොම සම්පූර්ණ බාර වෙන්නේ DSR GN ඊට පස්සේ G. ඒතර වතු වලින් විතරක් ඒක ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් නරහා යනවා කියන්නේ ඒක ස්ටේට් ඇතුලේ තව ඒ කියන්නේ එස්ටේට් එකක් තියෙන ඒකත් වෙනම රාජ්‍යයකගේ තියෙන එක මම හිතන්නේ ඒක ලොකු ප්‍රශ්න කරගත්තේ එකක් තමයි ඒක රාජ්‍යය ඇතුලේ තව කොටසයකට පොඩි චූංචි රාජ්‍යයක් හදාගත්ත විදියක් තියෙනවා. ඒ ගැන අපි දෙකටම මම හිතන්නේ එක ගැන අපි බලන්න ඕනේ කතා කරන්න ඕනේ එක. උදාහරණයක් තමයි NBR report කියන්නේ මිනිස්සු අපදාවට පත් වෙච්ච මිනිස්සු ඉන්නවා. එතකොට ඒකින් එතන NBR එක ඇවිල්ලා බලන ටීම් එකේ බලනවා report එක ගන්නවා. මේ report එක දෙන්නේ වත්තේ ඉන්න සුප්‍රින්ටන්ට්. එතකොට ආගියුමන්ට් එකක් යනවා. මෙතන මේ ඉඩම් අයිතිකාරය ඇවිල්ලා දැනට ලීස් වෙලා ඉන්නේ සුප්‍රින්ටන්ට් නින්දා. ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් නින්දා මැනේජ්මන්ට් එකකින් ඉන්න ඒ රෙප්‍රසන්ටේටිව් විදිහට සුප්‍රින්ටන්ට් බාර දෙනවා කියලා. ඒනකොට මෙතන තියෙන්නේ පෞල් කීය ජනයා කීපයගේ මේ එයාලගේ ජීවිතයත් එක්ක තියෙන සම්බන්ධතාවය. එතකොට මිනිස්සු දැනුවත් කරලා කරන්න ඕන එකක් වැදගත්. දැන් ඒකෙන් තව ටිකක් අපි ඇඩ් කරන්න පුළුවන්. ඔය එලිමෙන් දැන් මට සිංහල පුළුවන් වුණා ඔක කියලා බැලුවා. දැන් මිලිමීටර් 100ක් වුණා නම් දෙඩි ලෙසෙන් ඔයාලා දැන් ලෑස්ති වෙන්න. 150 වුණා නම් ඔයාලා එතන මූව් වෙන්න කියලා. එතකොට ඒක ඔක්කොම එයාලා ඉන්ස්ට්‍රක්ට් කරන්න ඕනේ මේ මිනිසුන්ට නේ කැම්ප් එකේ ඉන්න මිනිසුන්ට ඒ ආපදාවට මුහුණ දීප්ච මිනිසුන්ට ඒක දැනුවත් කරන්න ඕනේ. ඒ දැනුවත් කිරීම මම හිතන්නේ zero වෙලා තියෙන එක තව ප්‍රශ්නයක්. එතකොට මිනිසුන් NBR ආයතනය නැත්තම් DS ඔෆිසර් තියෙනවා ඉතා වැදගත් එතන කටයුත්තක් තියෙනවා තමයි රෙස්පොන්සිබිලිටි එකක් තමයි ඒ අදාළ මිනිසුන්ව දැනුවත් කිරීම හා ඒ report ටික ගැන එයාලට පැහැදිලි කරම කරන්න ඒක එයාලගේ වැඩක්. ඒකත් හරියට කරන්න ඕන එක. ඊට පස්සේ අපි බලනවා මේ රාජ්‍ය කියන්නේ මේ ආණ්ඩුව මම කියමුකෝ ස්ටේට් එක පෝස්ට් ඩිසාස්ටර් පස්සේ දෙසැම්බර් 5 වෙනිදා ජනාධිපතිතුමා රිලීෆ් පැකේජස් ගොඩක් ඇනවුන්ස් කරා පාර්ලිමේන්තුවෙන්. එතකොට ඒ රිලීෆ් පැකේජස් ටික ඒ කියන්නේ ආපදා කියන්නේ පොදුයිනේ. ඒක ආගමක් නැහැ, ජාතියක් නැහැ. එම පැත්තේ මිනිස්සු මැරුණා. එතකොට පොදුවෙන් වෙච්ච එකකට ආණ්ඩුව පොදුවෙන්ම රිලීෆ් පැකේජ් එකක් ඇනවුන්ස් කරනවා. ඒ වුණාට ඇනවුන්ස් කරලා ඉවරන් පස්සේ යටින් ඉන්න මිනිස්සු කරන එකට මූණ දෙන්න මිනිස්සු ඒ පැකේජ් එක ගන්නකොට විවිධ දේවල් ප්‍රශ්න ගොඩක් එතන පැතිරලා තියෙන. උදාහරණයට ගමේ සිංහල ගමකින් ඉන්න එක්කෙනාට රුපියල් 25000 ගන්නකොට තියෙන එයා දෙන ඒ process එකයි වතු වලින් ඉන්න එක්කෙනා දෙන process එකයි ලොකු වෙනසක් තියෙනවා. එතකොට සමහර අයට ඒක ක්ලයිම් කරගන්න බැරි තත්යකට එලා තියෙනවා. උදාහරණයක් මම කියවම නම් අපි කියමුකෝ දැන් ඒකින් තියෙන එකක් තමයි ඒක ලයිව් ස්ටොක්. එළුව වෙන්න පුළුවන්, හරක වෙන්න පුළුවන්, නැත්නම් කුකුල වදන අය වෙන්න පුළුවන්. එයාලා රෙජිස්ටර් වෙන්න ඕනේ ඒක ක්ලයිම් කරන්න. එතකොට වතු වලින් ඔයාලා දන්නවා වත්තේ ඉන්න මිනිස්සුගේ ආර්ථිකය වත්තේ විතරක් නෙවෙයි, දලු කඩන එකකින් විතරක් නෙවෙයි. ඊට එයා ගිහලා හොඳ එයාලා අදාගත් ආර්ථිකයක් තියෙන. ඒ ආර්ථිකය ඒ ග්‍රාම්‍ය ආර්ථිකය තමයි මම හිතන්නේ ඒක තමයි එන්නේ නැෂනල් ලෙවල් සපෝට් කරන්න නැත්තේ. මම ඒක මේ දේශපාලනිකවා මේ පොලිසි මේකර්ස්ලා ඒකත් මේ ගැන පැහැදිලි තමන්ව පැහැදිලි කරගන්න ඕන. උදාහරණයට දැන් ලෝකල් වත්තේ එක අම්මා කෙනෙක් එයා වත්තෙන් වැඩ කරලා දැන් වත්තේ නැහැ වැඩ කරලා අයින් වෙච්ච එක කුකුල හදන එක එයාගේ ප්‍රධාන ආර්ථිකයක්. එයා 44ක එයාගේ මැරුණා. එතකොට එයා කූඩුවක් හදාගෙන ලයිම් ඉස්සරහා තියෙන පොඩි කූඩුවක් හදාගෙන ඒකෙන් තමයි කුකුල මම හිතන ඔක්කොම 40ක් විතර එයා පොඩි පාම්යක් කරගෙන හිටියේ. දැන් මේ ෆ්ලඩ් එකේ ඉඳන් සම්පූර්ණ ඔක්කොම මැරිලා. එයා ගිහිල්ලා දැන් අර සයිකල් වලනවා ඇප්ලිකේෂන් ඔක්කොම බාර දීලා දෙන්නම් පස්සේ තිබ්බ ප්‍රශ්න තමයි ඔයාලා ගොවිජන සේවන ලයිව් ස්ටොක් මොනවද මේ මොනවද ඒ තියෙන එක ගොවිජන සේවනේ ඒ පසු සම්පත්තියකින් එයා රෙජිස්ටර් වෙලා නැහැ කියන එක නැතිනම් ඔයාලට මේක ක්ලයිම් කරගන්න බෑ කියන ඒ ලියුම තමයි එවිල්ල තියෙන්නේ. එතකොට රජයට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. ආපද එකයි ඒ වුණාට එෆෙක්ට් වෙච්ච මිනිසුන්ගේ ජීවන තත්ත්වය එයාලා ජීවත් වෙච්ච රූරල් ඉකොනොමි සිස්ටම් වෙනස්. ඒ වෙනස් අනුව
ඒ මිනිසුන්ට රජයේ මොකක්ද දෙන මේ රිලීෆ් පැකේජ් එක දෙන්න නැත්නම් නැවත ඒ ආර්ථික ගොඩනැගීමට අවශ්‍ය දේවල් කරන්න ඕන වෙලා තියෙන එක රජයේ මම හිතා තව ටිකක් සෑහෙන මේ ස්ටේට් එක නැත්නම් රජයේ ආණ්ඩුව රජය දෙකම මම හිතන්නේ සෑහෙන ඒක තව ටිකක් යාලා ඒකට ඉතන්නත් වෙලා තියෙනවා. එළුවත් ඒ මගෙත් එකක් තමයි. දැන් එතන තව ක්‍රයිසිස් එකක් තියෙනවා මම කියන්නේ අපි ලායම ජීවිතය කියන්නේ ඒක වෙනම රූරල් ඒක එතන කැපිටල් රොටේෂන් කියන්නේ වෙනම එකක්. කියන්නේ එළු තියෙනවා. පොඩි ගොඩක්ම එළු තියෙන. ඒ එළු කියන්නේ එයාලගේ ආර්ථික තව කෑල්ලක්. එතකොට අපි බලන්නේ වත්තේ කියවුම් පස්සේ තේ තෙල දළු රබර් විතර. එතකොට එළු නැති වෙච්ච අයගේ එළු නැහැ. දැන් ගොඩක්ම දැන් උදාහරණයක් කියන්නම් මේ එල්ජින් වත්තේ 6 දෙනෙක් එළු අදාගෙන ඉඳලා දැන් 6 දෙනාම තමන්ගේ එළු ටික ඔක්කොම විකුණලා. කියන්නේ අඩු ගානට විකුණලා මේ දවස් ටිකේ හේතුව එයාලා ඔක්කොම ගිහිල්ලා කැම්ප් එකට ඉන්නේ. එළු පට්ටිය එයාලට බලන්න බෑ. ඒක තියෙන්නේ නායකගේ තැන් වලින්. ඒ එළු ටිකට ඕන තනකොළ කපා ගන්න බෑ. එළු ටිකට එයාලට ෆීඩ් කරන්න බැරි වෙන එළු ටික විකුණලා. එතකොට එළු විකුණපු නෙවෙයි මේ ආර්ථික කඩාවැටීම දෙන්නේ තේරෙන්න තව අවුරුදු කිහිපයක් පස්සේ එයාලට ඒක තේරෙනවා. දැන් සාමාන්‍යයෙන් දන්නවා දීපාවලි දවස් වලට ඇත්තනම සෑහෙන එළු මාස් වලට විකුණන නැත්නම් මේ මිනිස්සු ඒ වගේ උත්සව කාලේ එයාලගේ ප්‍රධාන ආදාය මාර්ග ඕක තමයි. එයාලගේ බලාපොරොත්තු තියෙන සම්පූර්ණ ආර්ථික ඕකෙන් තමයි. දැන් මේ ටික කඩාවැටලට දැන් ලබන අවුරුද්දේ වෙද්දී මෙයාලට තේරෙනවා මේ ආර්ථික කඩාවැටීමෙන් ලොකු බලපෑමක් අපිට බලන්න පුළුවන් තියෙනවා. අතර ඊට පස්සේ එකක් තමයි රජයේ දෙන මේ සහනාධාර නැත්නම් මේ රිලීෆ් පැකේජ් එක වතු වලින් ඉන්න මිනිස්සු ගන්න එකකින් තියෙන ප්‍රශ්න තමයි ඉතාම ස්ලෝ ප්‍රොසෙස් එකක් යන්නේ කියන්නේ ග්‍රාම නිලධාරීලාගේ තාම අඩුම ස්පීඩ් එකේ තාම ස්ලෝ ප්‍රොසෙස් එකකින්ද එයාලට තාමත් අර කියන්නේ මුලින්ම ගෙවපු සමහර මේ රිලීෆ් ටිකක් ගන්න බැරිලා තියෙන උදාහරණයක් දැන් 25ක් තියෙනවා ගෙවල් ටික සුද්ධ කරගෙන ගිහිල්ලා පදිංචි වෙන්න. කියන්නේ NBR report අරා මේ තැන් වලින් ජීවත් වෙන්න පුළුවන් කිව්වන් පස්සේ ඒකට ගිහිල්ලා කරගන්න. ඒතකොට හේතු දෙකක් තියෙන එකක් තමයි NBR report එක පරක් වුණා. දෙසැම්බර් 24 සමහරට හම්බෙලා තියෙනවා. සමහරට දෙසැම්බර් 28 හම්බෙලා තියෙනවා. ඒතකොට ඒ දවස් ටික හම්බෙච්ච අයට මේ 25 ඇප්ලයි කරන්න වෙලා තිබේ ඇප්ලයි කරලා තිබ්බට ඒ සල්ලි හම්බෙලා නැහැ එකක්. ඒ කියන්නේ report එකෙන් එන්නකන් එයාලා යන්න පුළුවන් ද බැරි බලාගෙන තමයි එයාලට ගෙවන්නේ. ඒක එකක්. දෙවෙනි එක තමයි සමහර තැන් වලට GN ලා ගිහිල්ලා නැහැ. එකපාරයි ඕ සමහර කැම්පස් වලට දෙපාරයි ගිහිල්ලා තියෙන මාසය තුල. හේතුව GN ලටත් තියෙන ප්‍රශ්න තමයි ප්ලාන්ටේෂන් පැත්තේ තියෙන ග්‍රාම දාන වසම ටික ලොකුයි සෑහෙන ලොකුයි. සාමාන්‍යයෙන් 10000 ඉන්න 15000ක් ඇතුලේ ජනගහනයේ ඉන්න මේ GN ඩිවිෂන් වැඩි. උදාහරණ බොගොන්තලා කියවන බොගොන්තලා කියන්නේ බොගොන්තලාව කියන්නේ ලොකුම ඩිවිෂන් එකක්. ඒ වගේම කොටගලේ එක කැලලක් තියෙන ලොකුම ඩිවිෂන් එකක්. අකරපැත්තේ අපි ගිය එල්ජින් වත්තේ තියෙන එකක් ලොකු කියන්නේ මිනිස්සු වල 5000 ඉඳන් 15000 අතර තියෙන එකක්. ඒතර GN ලටත් මේක බැලන්ස් කරගන්න බැරි වෙනවා. ලොකුම ඩිවිෂන් එකකින් එකම GN ලා සමහරකින් තියෙන ප්‍රශ්නේ GN ලා නෑ ඇක්ටින් GN ලා ඉන්නේ. එතකොට එයාට වසම දෙකක් බලා ගන්න ඕන නම් වසම ලොකුයි. එතන මෙතන මම කියන්නේ මෙතන තියෙන එක තමයි අපි දැන් හරි ප්ලෑන් කරගන්න ඕනේ. මේ කමියුනිටි දිගටම මේ විදියට අපදාවට ඕ වෙන දේවල්ට එෆෙක්ට් වෙන කමියුනිටිට රාජ්‍ය සේවය ඉතාල වැදගත්. ඒ රාජ්‍ය සේවය තවදුරටත් මිනිස්සු ළඟ ගෙනියනවා නම් අපිට කරගන්න ඕන එකක් තමයි මේ ග්‍රාම විද්‍යා වසම් ටික ආයේ ඒ කියන්නේ එක පොඩි කරන්න ඕනේ තමයි GN ලපත් කරන්න ඕනේ. ඒ වැඩ ටිකත් කරගන්න ඕනේ වෙලා තියෙනවා. සෑහෙන කාල මේ එහෙම දාපු විදිහට මේ තියෙනවා. මේ ගැනත් සෑහෙන අඬක් එනවා වතුකර මිනිස්සුන්ගේ. තව GN ඩිවිෂන් DS ඩිවිෂන් ලොකු මේ වැඩි කරගන්න ඔයාලා දන්නවා. දැන් මේ මස්කෙලියන උරලිය ප්‍රාදේශීය ලේකම් එක ලක්ෂ 2කට කිට්ටුයි. ජනගහනයේ තියෙන ප්‍රාදේශීය ලේකම් එකක්. එතකොට දෙක අතර පරතරය සෑහෙන දුරයි. ඒ සේවිස් එක ගන්න මිනිස්සු යනකොට මේ වගේ ආපදා තත්ත්වවලින් වලට ඒකටත් ඉන්නේ සාමාන්‍ය ඩිවිෂන් එක ඔෆිසර්නේ. ඒතකොට 15000 තියෙන ඩිවිෂන්ටත් එක ඔෆිසර් කෙනෙක් ඉන්නේ. මේ වගේ ලොකුම ලකාවේ කියන ලොකුම DS ඔෆිස් කීපින් එකක් තියෙන මේකටත් තියෙන එකම ඔෆිසර් කෙනෙක්. ඒතකොට තියෙනවා මේ එක ඔෆිසර්ස් ටික වැඩි කරන්න ඕනේ නැත්තම් ඒ ආයත මේ සර්විස් එක ගෙනියන්න පුළුවන් තරම් ස්ටාෆ්ලා මේ මොනවද මේ DS ඩිවිෂන් එක වැඩි කරන්න ඕනේ එකක් තියෙනවා. ඊට පස්සේ දැන් එනවා තව ප්‍රශ්න මම කීපකින් තමයි අර ලයිව් ස්ටොක් වගේ තමයි ভেජිටබල් ෆාමින්. දන්නවා ප්ලාන්ටේෂන් එකකින් ඉඩම් අයිතිය තියෙන ප්‍රශ්න. ඉඩම් නැහැ. ලායම ජීවත් වෙන මිනිස්සු වත්තේ වැඩ කරගෙන නැත්තම් වැඩ කරලා අයින් වෙච්ච අය නැත්තම් වත්තේ වැඩ කරන්නේ නැති අය වත්තට
ලයිමට ඕ ලයිම පොඩ්ඩක් එයා ගිහලා තියෙන කානුව දෙපැත්තේ වතුර තියෙන පැත්තෙන් එයාලා මේ දෙකක් ඒ ඉඩම් යූස් කරන එකක් තමයි මේ හරක් වලට තනකොළ වවන එක. එකක් ඒක තනකොළටම කියලා පාවිච්චි කරලා තියෙනවා. දෙවෙනි එක තමයි ඒ අයිනම පොඩි පොඩි වැලි වලින් එයාලා මේ අව පරම්පරා 3ක් 4ක් විතර දිගටම ভেජිටබල් ෆාමින් කරනවා. මේ ভেජිටබල් ෆාම්ස් ඇවිල්ලා රෙජිස්ටර් වෙන්න බෑ. අපිට කුෂිකර්මයෙන් රෙජිස්ටර් වෙන්න බෑ හේතුව ඉඩම් අයිති නැති ඉන්න. ඒ වුණාට ඒ ভেජිටබල් ෆාම් සරා තමයි ලංකාවේ ප්‍රොඩක්ට් කරන ভেජිටබල් ලොකු කෑල්ලක් එන්නේ. ඒ ෆාම්ස් වලට මේ නායකයන් සෑහෙන නායකයා ෆ්ලඩ් වතුර ඉන්න සෑහෙන ඩැමේජ් වෙලා තියෙනවා. සමහර ෆාම්ස් වල සම්පූර්ණ සමහරට වඩා ගොඩ අපි බලන්න පුළුවන් ඒක සාමාන්‍යයෙන් තලවකල ඉඳන් නෝරලේ යනකම් නැත්තම් තලවකල ඉඳන් මටුකල පැත්තට යනකොට තව ඉඳන් ඩයග්‍රෑම් පැත්තට යනකොට සෑහෙන ෆාම්ස් ටික ඔක්කොම සම්පූර්ණ විනාශ වෙලා. ඒ ෆාම්ස් වලට කෙවෙන එකකින් සෑහෙන ගැටලු තියෙනවා. හේතුව තියෙනවා නොටිෆිකේෂන් එකකින් තියෙනවා ගව නොටිෆිකේෂන් එකේ මේ ටික කුෂිකර්මයේ රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා. ඒ වුණාට මේ මිනිස්සුන් රෙජිස්ටර් වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒතර ඒවට මොකද්ද කරන්නේ? ඒ මිනිස්සුන්ට කොහොමද ගෙවන්නේ? නැත්නම් මේ මිනිස්සු දැන් ආයෙ වගා කරනවා නම් දන්නවා සාමාන්‍ය ගොවියෝ ලෝන් එකක් ගන්නවා නැත්නම් ණයට බඩු ගන්නවා ආයෙ ඒක මේ අවස්ථයෙන් පස්සේ තමයි අස්වැන්නෙන් පස්සේ තමයි ආයෙ ගෙවන්නේ ටික. ඒ ප්‍රශ්න ටිකත් අපි කතා කරනවා මේ මිනිස්සුන්ට කොහොමද අපි එයාලට විකල්පයක් හොයනවා කියන එකක් ඉතා වැදගත්. මේ වගේ ගැටලු කීපයත් එක්ක මම හිතන්නේ මේ ටික ඉස්සරහට එන දේවල්ට මුහුණ දෙනවා. මම හිතන්නේ මේ ටිකට අපි උත්තරයක් හොයා ගන්න ඕනේ. ඒකත් එක්ක අපි බලනවා මේ කාලය තුල වතු වලින් ඉන්න මිනිස්සු දැක්කම නම් අපි කැම්ප්ස් වල ගියාම නම් කැම්ප්ස් 10කට වගේ ගිහිලා තියෙනවා. ඒකේ ඉන්න කැම්ප්ස් එකේ මිනිස්සු ගන්න කැටගරිස් කීපයකට අපි කඩන්න පුළුවන්. ඒක එයාලා කවුද කියන එක. එකක් තමයි සම්පූර්ණම ලයම ජීවත් වෙච්ච මිනිස්සු ලයම එක්ක නාය හරහා නැත්තම් මේ ෆ්ලඩින් හරහා විනාශ වෙලා තියෙනවා. සම්පූර්ණම ඩැමේජ් වෙලා තියෙනවා නැත්තම් පාර්ෂලි එක ඩැමේජ් වෙලා තියෙනවා. ඒ එක කොටසක්. දෙවෙනි කොටස තමයි 1997න් පස්සේ දීපු තනිගෙවල් වතු වලින් දීපු තනිගෙවල් වලින් සෑහෙන නාය ගිහිලා තියෙනවා නැත්තම් ෆ්ලඩ් වලට ආව වෙලා තියෙනවා. විශ්වාස කරන්න බෑ අපිටත් විශ්වාස කරන්න ප්ලාන්ටේෂන් කමියුනිටි එකකින් මේ ෆ්ලඩ් ඉඳලා එක ගමක් සම්පූර්ණ එෆෙක්ට් වෙලා තියෙනවා කියනකොට අපිට විශ්වාස කරන්න බෑ. ඒ කියන්නේ අපි ඒක ලෝකල් වත්ත හොඳ උදාහරණයක් පවුල් 27ක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ෆ්ලඩ් එක. එම අවුරුද්දෙන් ෆ්ලඩ්. 2014 ඉඳන් අද වෙනකන් ලොකු ෆ්ලඩ් 8ක් යාලා මොන දීලා තියෙනවා. එතකොට යාලා අදලා තියෙන්නේ චූටි පුංචි කානුවක්. ඒ වුණාට ඒක වැලියකින් පල්ලම අදලා තියෙපින්ද ඒක එම අවුරුද්දටම ඒක ෆ්ලඩ් වෙනවා. ඒක දේශපාලන තීන්දුවක් විදිහට තියෙනවා. එතකොට අපි දන්නවා ප්ලාන්ටේෂන් කමියුනිටි එකෙන් දෙනට මේකට මුහුණ දෙමි මිනිස්සු. එතකොට කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි තුනක් තියෙනවා. එකක් තමයි ලයිම ජීවත් වෙන මිනිස්සු. දෙවෙනි එක ලයිමට වෙනුවෙන් අදපු හවුසින් ස්කීම් එකේ ඉන්න අය. තුන්වෙනි එක තමයි නගරට වතු වලට ආශ්‍රිත තියෙන පොඩි පොඩි නගර වලට ආශ්‍රයව තමයි පොඩි පොඩි ඉඩම් අල්ලගෙන හරි මොනාරි විදියට හරි ජීවත් වෙන මිනිස්සු. එතකොට මේ කොටස තුනකටම මේ ආපදා තත්ත්වයට මුහුණ දෙලා තියෙනවා. මේලාට කොහොමද අපි මේලාට තමයි දැන් හවුසින් ගැන හදන්න ඕනේ. ඒතර හවුසින් හදනකොට තියෙන ප්‍රශ්න තමයි දැන් අපි දැන් දැක්කනේ මේ දැන් අපි එල්ජින් වත්තට ගියා නම් මිනිස්සුගේ ප්‍රශ්න විවිධයි. ඒතුව දැන් ලංකාව අනිත් පැත්ත වගේ නෙවෙයි මේ හවුසින්ස් ටික. පර්චේස් 7ක් දීලා තියෙනවා. ඒ පර්චේස් 7කින් 1998 දීපු ලෝන් එක එයාලා ඉවර කරන්නේ අවුරුදු 25ක ඉවර ළඟදී තමයි ඉවර කරලා තියෙන්නේ. අවුරුදු 25ක 23 ඒවා ගන්න තමයි ලෝන් එක ඉවර වෙලා තියෙන්නේ. ඒතර අවුරුදු 23ක් Tamanටම කියලා තමන්ගේ ජීවිතේ අවුරුදු 25ම අම්බ කරපු දේවල් ඔක්කොම ගෙවල්ට දාලා ඒ ලස්සන ගෙවල් අදලා දැන් ඒ ගෙවල් ටික නාය යන්න අනතුරු ඇඟ වෙලා තියෙනවා. නාය ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ මිනිස්සුත් පාරේ ඉන්නවා තාම. අපි එක පැත්තෙන් කතා කරනවා වතුවලේ මිනිස්සුන්ට ඉඩම් දීලා ගෙවල් හදන්න ඕන කියන එක. තව පැත්තෙන් කතා කරනවා අදපු ගෙවල් ටික හරියට අදලා නැහැ. ඒ ටික අදලා දීලා තියෙන තමන්ගේ දේශපාලන උමාට අරව නැත්තම් වත්තට ඕන විදිහට තමයි අදලා තියෙන ඉඩම් දෙන්නේ. වත්ත තීරණය කරන ඉඩම් දෙන්නේ. වත්තට පුළුවන් ඇබන්ඩඩ් ලෑන්ඩ් එකක් එයාලා හොයා ගන්නවා. අඩු මාස් වෙන්න තියෙන තැනක් හරි නැත්තම් පාරේ නම් සෑහෙන දුරට හරි මේ මිනිස්සු ආයේ වත්තේ තියාගන්න ඕන විදිහට එයාලා තැනක් හොයා ගන්න. ඒ තැනට තමයි මේ මිනිස්සු පදිංචි කරන්නේ. උදාහරණයක් තමයි. එතකොට ඒකෙන් අපි බලනවා එතකොට ඒකට ඉස්සරහට හරි දැන් හවුසින්ස් ටික පටන් ගන්න තියෙනවා. අනිවාර්යෙන් NBR අපි සොයිල් මේ ටෙස්ට් එකක් කරන්න ඕනේ. අනිවාර්යෙන් මෙතන තියෙන මේ සොයිල් ටෙස්ට් එකක් ඒ වගේම මොනවාරි ඒකට ඕනින් ඒරියා ඇතුළේ තියෙනවද නැත්නම් වෙන මොනවාරි ආපදාතපත් වෙලා පුළුවන්ද? ඒක එකක්. තව එකක් තමයි හවුසින් එක හදනකොටත් හරියට ඩ්‍රේනේජ් සිස්ටම් එකක් හදාන්න ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ. නැත්නම් නිකන් පර්චේස් අත දිදී යනවා. එතකොට වතුර යන්න විදියක් නැහැ. මිනිස්සු Tamanට ඕන විදිහට අර Taman ගෙදර එන්න නැතුව ඕන පැත්තට අරවලා දානවා.
ඒම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට hygiene ගැන බලන්න ඕනේ. මේම හරියට plan කරපු සාමාන්‍යයෙන් ලංකාවේ අනිත් පැත්තට කරන housing scheme වගේම ඒ විදියටම කරන්නත් වෙලා වෙන්න තෝනේ කියන එක අපි කියන්න ඕනේ. ඉතින් මේක එකක් වෙන්නේ ඉතින් තමයි ලොකු ප්‍රශ්න. ඔක්කොම දෙකක් විදියට යනවා. මේකත් එක අපි බලන්න ඕනේ මේ දැන් ඊළඟ ප්‍රශ්න තමයි වතු වලින් වෙලා තියෙන්නේ. දැන් නෝරලියෙන් ආපු report එකකින් නෝරල් ඩිස්ට්‍රික්ට් එකේ එක ඉස්කෝලේ විතරයි ඩැමේජ් වෙලා තියෙනවා කියලා තමයි රජයේ report එකේ වෙලා තියෙන්නේ. ඒකට එයාලට ඩැමේජ් කියලා හිතන්නේ ඉස්කෝලේ සම්පූර්ණම කඩා වැටලා අයින් කරන එක. ඒතර අපි ඉස්කෝලේ කීපයක් බැලුවන් පස්සේ අපි රාගල පැත්තට ගියා. සෑහෙන ඉස්කෝල ටික සෑහෙන ඩැමේජ් වෙලා තියෙනවා. ආයේ ඒකට යන්න බෑ. ඒ ළමයිට ඕන අපි සෙන්ට් ජෝන්ස් ඉස්කෝලේට ගියා රාගලෙන්. තව ඉස්කෝල දෙකකින් ළමයි මේකට ගේන්න ඕනේ කියලා තමයි කියලා තිබ්බේ. ඒ ගැන අපි කියන්නේ এডুকেෂන් ගැන හෙල්ත් ගැනත් අපි හිතන්න වෙලා තියෙනවා වතු වලින් ඉන්න මිනිසුන්ට. අන්තිමට එකක් කියන්න ඕනේ දැන් ආණ්ඩුව කියනවා මේ ආණ්ඩුව දැන් කිව්වනේ මේ දැන් ඉස්කෝලේ පටන් ගන්න ඉඳ කැම්ප් වල ඉන්න මිනිස්සු ගෙදර යන්න ඕනේ කියලා. ඒතර ගෙදර එක්ක ගෙදර තමන්ගේ ගෙදරට යන්න ඕනේ. නැත්තම් කුලිය නිවාසෙට යන්න ඕනේ. ඉස්කෝලේ බාර දෙන්න ඕනේ. ඉස්කෝලේ පටන් ගන්න. ඒ වුණාට තාමත් ගොඩක් අය කැම්ප්ස් වලින් ඉන්නවා. සමහර අය කෝවිල් වලින් ඉන්නවා. සමහර අය චර්ච් වලින් ඉන්නවා. සමහර අය කමියුනිටි සෙන්ටර් වලින් ඉන්නවා. කමියුනිටි සෙන්ටර් සමහර ඒවා යන්න කියනවා. එයාලගේ වැඩේ කරගන්න යන්න. දැන් ප්ලාන්ටේෂන් වගේ තැන් වලින් ලොකු නගර පදනමක් නැති තැන් වලින් ඒක අර්බන්ස් නෑ. ඒක පොඩි චූටි ටවුන්ස් තියෙන්නේ. එතකොට වටේටම ඉන්නේ වතු. එහෙම තියෙන එකකින් එකපාරට නාය ගිහිල්ලා නැත්නම් ෆ්ලඩ් ගිහිල්ලා පවුල් 100 ගාණක් මේක අපදාවට මුණ දුන්නාන් පස්සේ එයාලා කොයිද ගිහිල්ලා මේ රෙන්ට් හවුස් හොයාගන්නේ. නෝරල් ඩිස්ට්‍රික්කෙන් ලොකු නගරයක කියවන නෝරල් ඊට පස්සේ හැටන්. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න තමයි හැටන් වගේ නගර වලින් උදාහරණ රාගලේ ඉන්න එක්කෙනා රාගලේ ඉන්න එක්කෙනාට පුළුවන් ද හැටන් එකකින් එවිල්ලා ගෙවල් හොයාගන්න. එහෙම ගෙවල් හොයනවා නම් එයාට 25000 ඇතුලේ ඒ ගෙයක් හොයාගන්න පුළුවන්. පවුල් පිටින් ඒ වෙල එක කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන ප්‍රශ්න තමයි රාගලේ අයගේ මේ ආර්ථික තියෙන සම්පූර්ණම වෙජිටබල් ෆාම්ස් එක්ක එයාලගේ වත්තෙත් එක්ක එතකොට ඒක මොකක්ද වෙන්නේ? එයාලට ආර්ථිකයට මොකක්ද වෙන්නේ? තව ප්‍රශ්න තියෙන ළමයි ඉස්කෝලේ යන ළමයි. එයාලගේ ඉස්කෝලේ ආයෙ මාරු කරන්න වෙනවා. ඉස්කෝලේට මොනවද එයාලා තියෙන මේ සැලසුම මොකක්ද? එතකොට මේ කුලිය නිවාස කියන්නේ නගරපද කොළඹ වගේ තැනට අවුලක් නැහැ. බෝඩිම හවුස් තියෙනවා ගොඩාක්. ඒකටම මේක උරු වෙච්ච නගරයක්. ඒකින්ද ඒක අවුලක් නැහැ. ඒකට ඒ වගේ ගමක් විදිහට නැත්තම් මේ ප්ලාන්ටේෂන් පැත්තට ඒක ලොකුවට ඇප්ලයි කරගන්න බැරි වෙලා තියෙන එකත් මම මෙතන මේ ඉන්න පොලිසි බේකස්ලා තීරුම් අරන් තියනවා කියලා දන්නේ. එකක්. ඊළඟ ප්‍රශ්න මම රෙන්ට් හවුස් වලට මේ එයාලා මේ මොනවද මාස කීපයක් කීමන ඉල්ලනවා මාස 3ක් 6ක් ඉල්ලනවා. එතකොට දැනට ආපදා වෙලා මිනිස්සු තීන් ටික ඔක්කොම ඉවර කරලා කැම්ප් එකේ ඉන්න මිනිස්සුන්ගේ මාස 3ක් හෝ මාස 6කට ගෙවන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්වත් එනවා. තව එකක් තමයි ලෝයර් පේමන්ට්. ඒ පේමන්ට් ප්‍රොසෙස් කරන්න ඇග්‍රීමන්ට් ඕනේ කියලා තියෙනවා. එතකොට ලෝයර්ගේ ගිහිල්ලා ඒ රස්සම් කරලා ඒ වැඩේ කරන්න ලෝයර්ට පේමන්ට් කරන්න ඕනේ. ලෝයර් හොයා ගන්න ඕනේ. පවුල් 50ට වැඩින් තියෙනවා. ඒ වගේ ගැටලු ගොඩක් ඇවිල්ලා තියෙනවා. අනිත් පැත්ත තව ප්‍රශ්නකුත් ඇවිල්ලා දැන් රාගලෙන් කේසස් 3ක් අපිට රෙකෝඩ් වෙලා තිබ්බා GN කියලා තිබ්බා. ඒ කියන්නේ 25ක් ගෙවෙන ඉඳා දැනට ඉන්න අඩු ගන්නට ඉන්න අයව යන්න කියන එලා ගෙවල් අයිතිකාරයෝ. ඔයාලා දැන් යන්නේ එක්ක ඔයාලා 25ක් දෙන්න නැත්නම් යන්න. එයා 25ට එන්න කට්ටිය ඉන්නවා දැන් කියලා. එහෙම ගැටලුකුත් තියෙනවා. මේ process ඔක්කොම කරනකොට මේක ඉවරයි. ඩිසෙම්බර් ඉවරලා ඩිසෙම්බර් ජනවාරි පෙබ්‍රවරි ගෙවනවා කිව්වේ එක මාසයක් මොකුත් නැතු ඉඳලා හේතුව NBR report එන්න ඕනේ. එයා තමන්ගේ ගෙදරට යන්න පුළුවන්ද නැද්ද කියලා. ඊට පස්සේ තමයි එයා යන්න බෑ නම් තමයි එයා මේ කුලිය ගෙදර හොයන්න ඕනේ. ඒත් කුලිය ගෙදර හොයන කෙනා අපිටත් අමාරු වෙලා තියෙනකොට නේද මාලින්ග? මේ ඒක ඔච්චර අමාරුයිද? නගරයක් නැහැ, කුලි ගෙවල් නැහැ. ඒව තියෙන ප්‍රශ්නයකින් අවුලක් වෙලා තියෙනවා. මම ඒකනත් බලන්න ඕනේ. අපි බලන්නේ තව ටිකක් ડોකියුමන්ට් කරගෙන බලමු අපිට මේ මම මෙතන ඊයේ පෙරේද කන්දපලෙන් ප්‍රොටෙස්ට් කරා. සෑහෙන කොමන්ට්ස් තිබ්බා Facebook එකෙන්. නරක විදිහට කොමන්ට්ස් තිබ්බේ. පවුල් ඔක්කොම මිනිස්සු 800ක් ඉන්නවා. එතකොට ඒ ඔක්කොමත් එක්ක අනිත් පැත්තේ වත්තය ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් මිනිස්සු ඉර කරනවා. අපේ මටත් මේම කතාවත් ආවා මේ ලූල්ගන්දරින් නටස ගියා. නටසගේ නම දාම යා කිව්වා කියලා. ඒ කියන්නේ
වත්තේ තගරම දෙනකොට වත්තේට වැඩට එන්න ඕනේ කියන ඒ වර්බල් ඇග්‍රීමන්ට් එක තමයි එයාලා දෙන්නේ. ලොකු ගොඩක් තැන්වල එහෙමයි වත්ත ප්‍රෙෂර් කරනවා ඔයාලා වැඩට යන්න කියලා. ඒතුව උගේ ප්‍රොඩක්ෂන් එක අඩු වෙලා තියෙනවා. සමහරෙන් සඳහන් කමියුනිටි ඉෂුස් වෙලා තියෙනවා. දැන් එල්ජින් වත්තේ උදාහරණයක් එකම වත්ත ලයමට එලෙන් එයා පැත්ත ලයම එලෙන් එයා පැත්ත තනි ගෙවල්. ඒ කියන්නේ ලයම හිටපු මිනිස්සුන්ට තනි ගෙවල් අදලා තියෙන්නේ. දැන් අර ගෙවල් 27ම එවිල්ලා කැම්ප් එකේ ඉන්නවා. උඩ නාය ගිහිල්ලා. එතකොට ඒකෙන් 13ක් විතර වත්තේ වැඩ කරනවා. ලයම මෙයා ඉන්න මිනිස්සු වත්තට වැඩට යනවා. එතකොට මේ ඒ කියන්නේ එයාලා වත්තට ප්‍රෙෂර් කරගන්න බැරි වෙලා ඉන්නවා. ඕල්ටර්නේට් හොයා ගන්න හේතුව වත්ත අරයා ලෙවල් රීප්ලේස් කරලාම වැඩේ කරගන්නවා. එතකොට එයාලා අතර පොඩි ටෙන්ෂන් එකක් යනවා අපි මෙතන ඉන්නවා ඔයාලා වැඩට යනවා කියන. අනිත් පැත්තේ අපි හිතන්න ඕනේ දැන් වැඩට යන්නේ නැතුව අපි ප්‍රශ්න කරා අනිත් පැත්තෙන් දවස් දෙකක් තුනක් වැඩට යන්නේ නැත්නම් එයාලගේ ආර්ථිකය වෙන පැත්තක. ඒ කියන්නේ ඒ ගෙවල් වලත් තියෙන්නේ ඒ මිනිසුන්ගේ ආර්ථිකයත් සෑහෙන අමාරුයි. එතකොට එයාලට අර කලෙක්ටිව්ලි සමහර අර්ථයන් වලට තමයි ස්ට්‍රගල් එක ගෙනියන්න බැරි තලා තියෙනවා. ඒතු ආර්ථිකය. එච්චර පාත්‍ර මෙටන ආර්ථිකයෙන් එකට වෙලා එහෙම තමන්ගේ මේ ප්‍රශ්න වෙනුවෙන් එකට වැඩ කරගන්නත් බැරි වෙලා තියෙනවා කියන එකත් මේ තියෙන දැනට තියෙන තත්ත්වයේ ප්ලාන්ටේෂන්